අයිබෝවන් ඔබ අදත් බදාදා රාත්‍රයේ 10ට සජීවී ලෙසින් සම්බන්ධ වෙන්නේ මහජන දිනය සමගින්. ඔබ දැනටමත් දන්නවා අපි අද දිනේදී කතා බහට ලක් කරන්නේ කුමන විෂයපතයක් පිළිබඳවද කියලා. මේ දවස්වල ටිකක් කතා බහට ලක්වන මාතෘකා කිහිපයක් පිළිබඳවම අවධානය යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. තින් සුපුරුදු පරිදි මහජන දිනය සමගින් එකතු වෙනවා විජය මාපා. විජය අයිබෝවන්. රංගන අයිබෝවන්. විජය මාපා ඒ වගේම නිරංග ලොකුගේ අදත් එකතු වෙනවා. නිරංග අයිබෝවන්. අයිබෝවන් රංගන. අද දිනේදී මේ මාතෘකාව මේ විෂයපතය පිළිබඳව කතා බහට ලක් කරන්නට අපගේ ආරාධනයෙන් මැදිරියට පැමිණ තිබෙනවා දීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. ඒ වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමා සමන්ත ගුණසේකර මහතා. අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන්. එසේනම් අපි සූදානම් අදත් ජනතා හඬට වේදිකාවක් සපයමින් මහජන දිනය මෙසේ ආරම්භ කරන්නට. විජය. ඔව් රංගන දැන් අද මේ විෂය පත දෙක පිළිබඳව ඔබට ඇහෙන විට ඔබ කල්පනා කරනවා එකවරම අද නම් වැඩි කතා කරයි කියලා. මට ඔය ගැන හිතනකොට අර අනේ සැලලිහිනේ මතක් වුණා. රාහුල හාමුදුරුවෝ වෙලලස්ස ගැවසි මුතුසක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. මේ වෙරළේ තියෙන ලස්සනත් එක්ක උතුරින් පෙනෙන මහ මුහුද බලන්න කියලා මේ රාහුල හාමුදුරුවෝ සංදේශකාවේ කියනවා. දැන් අද බෙරළ පිළිබඳව, සයුර පිළිබඳව, මුහුද පිළිබඳව, මුහුදේ ප්‍රශ්න දිහිවර කර්මාන්තේ අරවා මේවා ප්‍රශ්න කොටයි ලේකම්තුමා හැබැයිටම මේ නිකන් ගොඩින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ආණ්ඩුව නිකන් වැඩේ තව දෙගුණ තෙගුණ කරගත්තද? එහෙමත් නැතිනම් නැති ප්‍රශ්නයක්ද මේ ඇදගත්තේ කියලා කෙනෙකුට හිතුනොත් ඔබ කොතනද ඉන්නේ? කාරණේ දන්නවනේ ආය මුතු අහන්න දෙයක් නැහැනේ. මං හිතන්නේ අපිට ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි දීවර සම්පත එහෙම නැත්නම් මහ මුහුද සමුද්‍රීය පරිසරය කියන්නේ මොකක්ද කියන එකත් එක්ක හිතුවොත්. එතකොට හිතෙන්න පුළුවන් තනි ප්‍රශ්නයක් විදියට ගත්තට පස්සේ මේක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තා කියලා. එහෙම එකක් නෙමෙයි. මොකද අපිට මහ මුහුද කියන්නේ අසීමිත සම්පතක් නෙමෙයි. ඒක සීමිත සම්පතක්. එතකොට ඒක කළමනාකරණය කරන්න ඕන. ඒ සඳහා නීතිමය බලතල තියෙන ආයතනය තමයි දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය. ඒක නිසා මේක අපි ඒ කියන්නේ ඒ තියෙන බලතල ප්‍රකාරව කළමනාකරණය කිරීමේදී මතුව තත්ත්වයක්. එහෙම නැතුව විශේෂයෙන් ඔබ කිව්ව විදියට එහෙම නෑ මම නම් මේ රටේ පොදු මහ ජනතාව කෙනෙකුට දැන් අර ඔබ හැබැයි ලස්සන වචනයක් කිව්වා. ඒ කියන්නේ මේක අසීමිත සම්පතක් මේ නෙවෙයි මේක සීමිත සම්පතක් කියලා. හැබැයි ලේකම්තුමා සීමිත වෙන්නේ මේක හඳුනාගෙන කොතනකින් හරි ප්‍රයෝජන ගන්න අරගෙන ඉස්සරහට යනවනන්නේ. හැබැයි සීමාවක් මායිමක් නැති තීරුමක් බේරුමක් කරගන්න බැරි සාගර සම්පතේ අපි මොනවද තව අරගෙන තියෙන ප්‍රයෝජන? තව එහෙම පිටින්ම තියෙනව නේද? ඔව් සාගර සම්පත කියලා කිව්වොත් අපිට විශේෂයෙන් ක්‍රම ඒ කියන්නේ ප්‍රධාන අංග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජෛව සම්පත. අනිත් එක අජෛව සම්පත. දැන් අපි විශේෂයෙන්ම අපිට දීවර අමාත්‍යාංශය කිව්ව හැටි මතක් වෙන්නේ ඔය මාළු කියන එක විතරයි. කියන්නේ ජීවි සම්පතෙනුත් කොටසයි. හැබැයි ඔබ නිකන් ඉතිහාසෙත් එක්ක එහෙම නැත්නම් ඔබේ මීට දශකයකට විතර කලින් ගත්තොත් ඔබ අහලා ඇති අපේ දීවර ජනතාව කියනවා අපි ඒ දවස්වල සතියෙන් ගොඩාව බෝට්ටුවේ මාළු ටික අල්ලගෙන කියලා. දැන් එයාලම කියනවා මේක දැන් අපිට මාසයක් යනවා දවස් 45ක් යනවා එදා අල්ලපු මාළු ටික ගන්න කියලා. ඒකේ තේරුම මොකක්ද අනිත් පැත්තට? මේක සීමිතයි කියන එක තමයි ඒකේ තේරුම. ඒ කියන්නේ අපිට තියෙන මේ ස්වාභාවික සම්පත් ජීවි අජෛව දෙකම අසීමාන්තික නෑ. ඒක සීමා සහිතයි. ඒක සීමා සහිතයි කිව්වහම ලේකම්තුමා ඒ කියන්නේ මේකද අපි කර්මාන්තයක් හැටියට ලෝකේ අනෙක් රටවල් වල සිද්ධ වෙන දෙයක් නේ. ලංකාව තාම මේක කර්මාන්තයක් කියන මට්ටමටම ඇවිල්ලා නැද්ද? අර්ධ වශයෙන්ද තියෙන්නේ? පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරන්න. ඔව් සමහර ශේෂ්ත්‍ර තියෙනවා අපි කර්මාන්තයක් විදියට වර්ධනය කරගෙන තියෙනවා. සමහර ඒවා වර්ධනය වෙමින් තියෙනවා. දැන් අපි ගත්තොත් මේක සංසන්දනය කළොත් යුරෝප රටකට එහෙම නැත්නම් බටහිර රටකට විදියට ගත්තොත් අපේ තාම දීවර කියන එක කර්මාන්තයක් විදියට ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියලයිස් වෙලා කොමර්ෂියලයිස් වෙලා නැහැ. අපේ ඒ කියන්නේ 100%ක්. නමුත් අපි දැන් ලංකාව වගේ රටක ගත්තොත් මේක තියෙන්නේ අපි කියනවා ලංකාවේ තියෙන ලයිව්ලිහුඩ් ෆිෂරි එකක් කියලා. ඒ කියන්නේ අපේ සුළුපන්න දීවරයෝ බහුතරයක් ඉන්නේ සාම්ප්‍රදායිකව ජීවන වෘත්තියක් මේක තියෙන්නේ ඇත්තටම. ඒක නිසා තමයි මේක අර අතරමැද තැනක තියෙන වර්ධනය වෙමින් පවතින තැන. එතකොට ඒ කියන්නේ අපේ යම් ආකාරයකින් සැලැස්මක් තියනවද අවශ්‍යතාවක් තියනවද මේක මේ
ජීවන වෘත්තියක් කියන මට්ටමේ ඉඳලා කර්මාන්තයක් දක්වා වර්ධනය වෙන්නට නැත්නම් මේ තියෙන මට්ටම කළමනාකරණය කර ගැනීම ප්‍රමාණවත්ද? කර්මාන්තය දක්වා වර්ධනය කරගන්න ඕන. හැබැයි කර්මාන්තයක් දක්වා වර්ධනය කරගනිද්දී අපි මේ තියෙන සම්පත මේ තියෙන තත්වයන් කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කර්මාන්තයක් දක්වා යන්න සම්පතක් ඉතුරු වෙන්නේ නැහැ. අනේක නෑ මම ඔබතුමාගේ ප්‍රශ්නේ ඇහුවේ ලේකම්තුමා. දැන් අපි සාමාන්‍ය කර්මාන්තයක් විදිහට සිද්ධ වෙනවා නම් ඒකේ සම්පත් ටික අපි ආරක්ෂා කර ගැනීම නිතින්ම සිදු වෙනවනේ. මේක කර්මාන්තයක් දක්වා වර්ධනය වුණොත් මේක ආරක්ෂා මේ සම්පත සීමා සහිත වෙන සම්පත ආරක්ෂා කර ගැනීමට ක්‍රම යොදා ගන්නට වෙනවා. ඔව්. මොකද අපි ඒ කියන්නේ දැනට අපි නිකන් අපි සාමාන්‍ය භාෂාවේදී විවහාරදී කියනවා ඔයාලට අහලා ඇති මම ඒකට එකඟ නැහැ කිසිසේත්ම එහෙම නැත්නම් දීවරය නැත්නම් මාළුකාරය කියන එක. හැබැයි මේක දැන් අපි යුරෝපයේ වගේ රටක හරි වෙන රටක හරි ගත්තොත් මේක අර ප්‍රොෆෙෂනල් එකක්. වෘත්තීමය තත්ත්වයකට එන්න ඕන. ඒක මම අර ඊයේත් අපි මාධ්‍ය සාකච්ඡාවකදී මම කිව්වා ඔබ ඉරිදා පත්තර ටික බැලුවොතින් විශේෂයෙන්ම ওই මංගලකින් කිනි වගේ එකක් ඔයාලට දකින්න පුළුවන් කියලා ඇඩ් තියෙන ඕන තරම් වෛද්‍ය පුතාට දියණියක් හොයනවා. එහෙම නැත්නම් ඉංජිනේරු දියණියට සහකාරයෙක් හොයනවා කියලා. ඔබ කවදාවත් දැකලා නැහැ මගේ දීවර රැකියාව කරන පුතාට මෙහෙම කෙනෙක් හොයනවා කියලා. ඒ කියන්නේ ඒක තාම අපි අර මේක අනිත් වෘත්තීන් ගොඩකටත් පොදුයි. මේක අර ඒ කියන්නේ නිසි ගරුත්වය ලැබෙන වෘත්තියක් විදියට තවම පිළිගන්න තැනකට පත් වෙලා නැහැ. අපි ඒකට ඩෙවලොප් කරගන්න ඕන. ඒ කතාව හරි. දැන් සභාපතිතුමත් පොඩ්ඩක් කතාවට මැදිහත් වෙමු. දැන් එහෙම වෘත්තීය මට්ටමට දීවර කර්මාන්තය ගන්න තියෙන ලොකු දැන් ඒකට තියෙන බාධාවන් පෙළ ගැස්සුවට පස්සේ මේ වෙලාවේ අත ගහන්න ඕන කරන ලොකුම ප්‍රශ්නේද මේ මාදල් කර්මාන්තයට ඔය දීලා තියෙන මේ ඇති වෙලා තියෙන ගැටලුව අපේ සභාපතිතුමා. ඔව් ඇත්තටම අපි කියන්නේ මූලික ප්‍රශ්නයක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අපි අපේ සමුද්‍රය කියන්නේ මොකද්ද කියන එක අපි අඳුර ගන්න ඕන. අපේ ජීවේ උල්පත තියෙන්නේ මහා සමුද්‍රයේ. අපි යැපෙන්නේ ජීවත් වෙන්නේ අපි කරන හැම දෙයක්ම අපේ අනාගතය රැඳිලා තියෙන සමුද්‍රයේ. සමුද්‍රේ නැත්තම් සමුද්‍රීය පරිසරේ නැත්තම් අපිටවත් අනිත් ජීවීන්ටවත් ශාක වලටවත් පැවැත්මක් නැහැ. ඉතින් අපි ඒක ඉස්සෙල්ලා බලන්න ඕන. අපි මේ කර්මාන්තයට යන්න ඉස්සෙල්ලා මේක පදනම මොකක්ද කියන එක අපි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට අපේ වගකීම සමුද්‍රීය පරිසර දූෂණයෙන් ආරක්ෂා කර ගැනීම. එතකොට අපේ වෙරළ කලාපයේ ඉඳලා අපේ ලංකාවට අයිති මුහුදු සීමාව නෝටිකල් මයිල් 12යි. තව එතනින් හරිය තව 12ක් තියෙනවා. ඊට පස්සේ තව 200ක් යනකම් විශේෂ ආර්ථික කලාපයකුත් තියෙනවා. ඉතින් ඔය වගේ විශාල සමුද්‍රයක් තිබ්බත් ඔබ කිව්වාගේ අපි බල ප්‍රයෝජන ගැනීම ලේකම්තුමා කිව්වාගේ තාම එච්චර ඉහළ මට්ටමක නැහැ. නමුත් මේ හැම දෙයක්ම කරන්න නම් අපේ සමුද්‍රීය පරිසරය අපි ආරක්ෂා කරගෙන ඉන්න ඕන. එතකොට මම කියන්නේ මොකද ඔය අපේ ආහාර ද්‍රව්‍ය එතකොට අපි ජීවත් වෙන අපි හිතමු ඔක්සිජන්. දැන් අපිට ජීවත් වෙන්න හැමතිස්සෙම ඕන ඔක්සිජන්. නමුත් මේ අපි හුස්ම ගන්න ඔක්සිජන් වලින් 50% නිෂ්පාදනය කරන්නේ මහා සමුද්‍රේ. නැත්නම් අපිට ඔක්සිජන් නැති වෙලා යනවා. ඊළඟට අපේ මහ පොළොව අපි දැන් මේ දවස්වල කතා කරනවා. අපි නොවැම්බර් මාසයේ අත්දැක්කා මේ ගෝලීය උණුසුමේ අයහපත් ප්‍රතිඵල. කාලගුණ විපර්යාස වල අයහපත් ප්‍රතිඵල හදිස්සියෙන් ආපු ඒවා. ඒ බොහෝ දෙයකට හේතු වෙලා තියෙන්නේ ගෝලීය උණුසුම. ඒතර ගෝලීය උණුසුම අඩු කරන්න තියෙන ප්‍රධානම සාධකයක් තමයි කාබන් ඩයොක්සයිඩ් අඩු කරන එක. ඒ මුළු ලෝකෙම තියෙන කාබන් ඩයොක්සයිඩ්ෙන් 30% විතර අඩු කරන්නේ මහා සමුද්‍රයේ පරිසරයෙන්. එතකොට මේ පද්ධතිය මම යන්නේ පදනම ඊළඟට ආහාර. ලෝක ජනතාවගෙන් 40% විතර ප්‍රෝටීන් ප්‍රවේය වෙන්නේ මේ යන අස්වැන්න. එතකොට ওই හැම එකක්ම එකිනෙකට බැඳිලා තියෙනවා. ඉතින් තහුඟක් වලට විස්තර කරන්න පුළුවන්. ඒක තමයි සභාපතිතුමා. දැන් අපි මේ ගැන කතා කරමු. අපි ඇත්තට මේ යන්නේ ඒ කාරණා තමයි මහජන දිනේ විශේෂ වෙන්නේ රංගන මේ නිරංග. මොකද අපි මේ ප්‍රශ්නයක් අල්ලගෙන ඒක නඩුව අහන්න හදන වෙලාවක් නෙවෙයි. නමුත් අපි මෙතනින් ප්‍රවේශයක් ගන්න ඕන හින්දා ඔබ ඔය ගත්තු අධ්‍යාපනික වශයෙන් ওই තොරතුරු ටික හරි වැදගත්. මම ඍජු ඔබෙන් ඇහුවේ එච්චර අසීමාන්තික සාගර කලාපයක් වෙරළ කලාපයක් එච්චර දේවල් අපිට තියෙදි අත ගහන්න අවස්ථාව අපි කතා කරන්නේ සාගරය ගැන ලේකම්තුමා කතා කරා දීවර කර්මාන්තයයි සංචාරක ව්‍යාපාරයයි. ඔච්චරනේ අපි කතා කරන්නේ. හැබැයි ලෝකේ සාගරය කියලා ගත්තට පස්සේ මොන්න තරම්නම් අවස්ථා අසීමිතයිනේ. අසීමිත අවස්ථාවට අපි අත ගහලා නැහනේ. දැන් මේ රජය අත ගහන්න ඕනේ අසීමිත අවස්ථාවවලට මේ රජයන් වලට කරන්න බැරුවගේ දේවල්නේ. එහෙව් වෙලාවක මේ මාදලක් සම්බන්ධ මේ ප්‍රශ්නේ පෙරට ආ යුතු ප්‍රශ්නයක්ද කියලා මම සභාවට ඇත්තට මේක මම හිතන්නේ දැන් සමුද්‍රීය පරිසර පැත්තෙන් ගත්තාම මේක මේ වෙලාවේ
කියන්නේ මේක අමුතුවෙන් ආපු එකක් නෙමෙයි. ඒක හරි. මේක තිබිච්ච දෙයක්. ඉතිහාස කතාවක් තියෙනවා. තිබිච්ච දෙයක්. ඔව්. අමුතුවෙන් මම හිතන්නේ මේ අලුත් මේ අර මෑතක ඉඳන් පාට ගෙනාවු නීතියක් නෙමෙයි. විදියට හදිසිය ආපු එකක්. හරි. නැතුව මේ ප්‍රශ්නේ තිබිච්ච එකක්. ප්‍රශ්නේ කියන්නේ අත්ත මාදල් කර්මාන්ත කියන අපේ පාරම්පරික අවුරුදු 100 ගානක් තිබිච්ච එකක්. එහි නව ප්‍රමණතාවය කියන්නේ දැන් ඔය යාන්ත්‍රික දැල් ලැබීම කියන එක මෑතකදී පටන් ගත්තේ. ඒක ඒ කියන්නේ මේ දැන් ටික ටික වැඩි වෙලා තියෙනවා. ඒක ඒ ක්‍රමයේ විලේකම් තමයි දීවරේ හොයාගත්තු ක්‍රමයක්ද ඔය ට්‍රැක්ටරේ අර වින්ච් එක දාලා අදින එක මොකක්ද ඒ ක්‍රමයක ඒකේ තියෙන ඔබතුමා රජයේ දෙන සහතිකය මොකක්ද ඒකට? ඔබ ප්‍රශ්න කරන්නේ කියන්නේ නිර්මාණය. නෑ අර වින්ච් එක දාලා ට්‍රැක්ටරෙන් අදින එකනේ දැන් මේ නතර කරන්නේ. ඔව්. එතකොට එහෙමනම් ඒ වෙනුවට මොකද්ද කළ යුත්තේ? නවීන තාක්ෂණය කොහොමද භාවිත කළ යුත්තේ? අපි ඉස්සෙල්ලා ඒකෙදි බලන්න ඕන ඒ කියන්නේ මාදල කියන එක කොහෙන්ද නියාමනය වෙන්නේ කියලා අපි නිලධාරීන් විදියට. ඒ කියන්නේ මාදල කියන එක නියාමනය වෙන්නේ 1985 පෙබරවාරි 21 වෙනිදා ගැසට් අංක 337 ඉරක් 48 කියන ගැසට් පත්‍රයෙන් තමයි මාදල් සම්බන්ධයෙන් වෙන තියෙන රෙගුලාසි මාලාව පටන් ගන්න. ඊට කලින් ඉඳලා මාදල තිබිලා තියෙනවා. මොකද ඒක සාම්ප්‍රදායික වෙන එකක් මාදල කියලා ඇවිල්ලා. නමුත් ඒක යම්කිසි අවස්ථාවකදී මේක නියාමනයකට ලක් වෙන්න ඕන කියන තීරණය අරගෙන තමයි රෙගුලාසි මාලාව පටන් ගන්න. එතකොට මේ පටන් ගත්ත රෙගුලාසි මාලාවේ තියෙනවා මාදලක් කොතනද අදින්න පුළුවන්, මාදලක් තොටුපොළක් කියන්නේ මොකක්ද, මාදල කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ, මාදල කියන එක කොහොමද ඔපරේට් කරන්නේ, කියන්නේ මාදල ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. ඒක ඊටාම පැහැදිලිව කියනවා. මාදල කියන්නේ අතින් අදින නාවික සැතපුම් එකහමාරක්. එහෙම නැත්නම් කිලෝමීටර් 2.8ක් දුරට අදින දැලක් කියලා. එතකොට අපි ලංකාවේ වටේ ගත්තොතින් දැනට ලියාපදිංචි මාදල් තොටුපොළවල් තියෙනවා 899ක් විතර. එතකොට නිකන් අපි ගත්තොතින් ලංකාවේ ආසන්න වශයෙන් ලංකාවේ වටේ වෙරළ තීරයේ දිග කිලෝමීටර් 1600යි. ඒ කියන්නේ අපි ආසන්න වශයෙන් ගත්තොතින් හැම කිලෝමීටර් දෙකකටම එක මාදලක් තියෙනවා. එතකොට මේ වෙරළ තීරය තමයි අපි මේ මං ඉස්සෙල්ලා අර ප්‍රවේශෙදිත් සඳහන් කළ විදියට ජීවන වෘත්තියක් විදියට දීවර කර්මාන්තයේ දෙන බොහෝ පිරිසක් යැපෙන්නේ. 80%ක් විතරම යැපෙන්නේ මෙන්න මේ ආසන්න වෙරළ කලාපෙන් අපි ගත්තොතින් අපේ ඉන්නවා සුළුපන්න දීවර, ඒ කියන්නේ එක් දින දීවර යාත්‍රා තියෙනවා 40000ක් විතර. ඊට අමතරව සාම්ප්‍රදායික දීවර යාත්‍රා ඔරු මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙන්න මේවත් එක්ක තමයි මේ යාන්ත්‍රීකරණය කියන එක ගැට ගැහිලා තියෙන්නේ සහ මම හිතනවා මේකෙන් වෙන මේ 1985 දී මේ ගැසට් පත්‍රය හදද්දි සම්බන්ධ වෙච්ච විද්වත් මණ්ඩලය මාදල කියන එක මේ වගේ එකකට සීමා කරන්න ඇත්තෙම ඒ අවස්ථාවේදීත් ඔවුන්ගේ ඒ කියන්නේ මේක යාන්ත්‍රීකරණය වුණොත් මොකද්ද පරිසර පද්ධතියට වෙන්න පුළුවන් අනිකුත් සුළුපන්න දීවරන්ට වෙන්න පුළුවන් හානිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් මේකෙන් වෙන්න පුළුවන් හානිය අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ජෛව සම්පතට වෙන්න පුළුවන් හානිය. එකක් මොකද දැන් අපි ඔයාලා දැකලා ඇති සාම්ප්‍රදායික මාදලක් අතින් අදිද්දි මේක සීමාවක් තියෙනවා කිලෝමීටර් 2.8යි කියන නාවික සතුම් 1.5යි. එතකොට මේක අතින් අදිද්දි අපි සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට මේක යාන්ත්‍රීකරණය වුණාට පස්සේ කිලෝමීටර් දෙකෙනුත් එහාට පුළුවන්. දෙකෙන් එහාට 3 4 5ට යන්න පුළුවන් එකක්. අනිත් එක අපි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මාදලක් අපි අතින් ක්‍රියා කරද්දී දවසකට ක්‍රියාත්මක වන වාර ගාන අඩුයි. මේකෙදි වාර ගාන සෑහෙන වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඔයාලා දැකලා ඇති අර අපි ඉස්සර ඔය ෆිල්ම් වල දැකලා තියෙනවා සහ ඔයාලා දැනටත් අපි දකුණු පළාතේ ගියොත් දකින්න පුළුවන් අර මාදල අදිද්දි මේක අර රැළත් එක්ක ඉස්සරහට පිටිපස්සට අර යම් රිද්මයක් තියෙනවා. එතකොට ඒ රිද්මයත් එක්ක මේක අදිද්දි අපිට ඒ කියන්නේ පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය, ඒ වගේම සමහර ජීවීන්ට මේකෙන් නික්ම යන්න තියෙන හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් වෙරළ තීරයට වෙන්න පුළුවන් බලපෑම. මම හිතන්නේ මට වැඩිය හොඳට ඒක සමන්ත ගුණසේකර මහත්මයා විස්තර කරයි. ඒ කියන්නේ දැන් ට්‍රැක්ටරය ක්‍රියාත්මක වෙන්නේ වෙරළේ. එතකොට දැන් මාදලක් සහිත ඒ කියන්නේ මාදලක් අදින විශේෂයෙන්ම මේ කිලෝමීටර් 2.5ට වඩා එහා ගියපු මාදලක් අදිද්දි ඔබ දන්නවා අර මාදලේ දෙකොන එතකොට අඩුම ගානේ මේ මීටර් 500ක්වත් දුරින් තියෙන්න ඕනේ. එතකොට මේ දෙක අදිද්දි ට්‍රැක්ටරය එක තැන තියෙන්නේ නැහැ. එතකොට වෙරළ පරිසරය පද්ධතියට වෙන හානිය. අනිත් පැත්තෙන් සුළුපන්න දීවරයන්ට මේකෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට සිද්ධ වෙන බලපෑම. මෙන්න මේ සියලුම කාරණා එක සලකා බලලා තමයි මම හිතන්නේ මේ නියෝගමාලාව සකස් කරලා තියෙන්නේ. දැන් ඔබ සඳහන් කරපු ඔය කාරණාවේ මූලයට ගියොතින් කොයි කාලෙද මේ වින්ච් ක්‍රමවේදය ආරම්භ කරන්නේ අපිට කියවුණා
මහින්ද අමරවීර දීවර ඇමතිවරයාගේ කාලේ මිනිට් එකක් ගහලා තිනවා ඊට මෙන්න මෙපමණ ප්‍රමාණයකට දෙන්න නියෝජ්‍ය ඇමතිවරයා 180 ගාණක් දක්වා ඒක වර්ධනය කළා තිබෙනවා. ඒ පසුබිමක මීට අවුරුදු 10කටත් වැඩි කාලයක් තිස්සේ නාරා ආයතනයේ රිපෝට් එකක් දීලා තිනවා මේ පසුබිම පිළිබඳව ටිකක් ගැඹුරට පැහැදිලි කරන්න ලේකම්තුමා. ඔව් මං හිතන්නේ ආසන්නව මේක 2010 විතර කාලෙදි තමයි මේක පටන් ගන්නෙ. එතකොට ඒ පටන් ගනිද්දිම ඉල්ලීමක් මග මේක දීලා තියෙනවා පර්යේෂණ ව්‍යාපෘතියක් විදියට කරන්න කියලා. එතකොට ඒ පර්යේෂණ ව්‍යාපෘතියක් විදියට කරන්න කියලා ආවට පස්සේ මේක නීතිමය තත්ත්වයක් ඇති කරගන්න නාරායතනයට බාර දීලා තියෙනවා මේ පිළිබඳ පර්යේෂණයක් කරලා ඔවුන්ගේ නිරීක්ෂණ සහ නිගමන දීවර අමාත්‍යාංශයට දෙන්න කියලා. මොකද නාරායතනය තමයි දීවර අමාත්‍යාංශයේ යටතේ තියෙන පර්යේෂණ ආයතනය. එතකොට ඔවුන් මේ පර්යේෂණයක් කළා ඔවුන්ගේ වාර්තාව ලබා දීලා තියෙනවා. අපි සමීප රූපයක් ගමු විරාජ්. මේ වාර්තාවේ නිගමන 4ක් තියෙනවා. ඒ නිගමන 4 පළවෙනි එක තමයි ට්‍රැක්ටර් භාවිතය මගින් හෝ ට්‍රැක්ටර් වලට සවිකර විංචෝදා මාදල් ලැබීම කිසිදු දිස්ත්‍රික්කයක සිදු කිරීම නොකළ යුතුය කියලා. ඒතකොට මේකේ මේ නිගමන වලට එන්න කලින් එයාලා පරීක්ෂණ කළා. කොයි කාලෙට ඉක්ුත් වෙච්ච එකද? මේක 2015/26 වෙනි දින ලබා දීලා තියෙනවා. ඊට පසුව 2018 පමණ මිනිට් එකකින් මේක කරා කියලා කියනවා. එතකොට ওই නීතිය නොසලකාද මොකද්ද ඒතන වෙලා තියෙන්නේ? ඔව් මේ එතකොට එවකට දීවර අමාත්‍යාංශයේ ඉඳපු නිලධාරීන් මේක පිළි අරගෙන ඒ පර්යේෂණ ව්‍යාපෘතිය නතර කරන්න කියලා එවකට ඒ කියන්නේ ඒ වෙනකොට පර්යේෂණ සඳහා නිකුත් කරපු විංච් සහ ට්‍රැක්ටර් ප්‍රමාණය නතර කරන්න කියලා එවකට හිටපු දීවර අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ලිපි නිකුත් කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ කාලෙකදී තමයි ඔය ඔබ කියන විදියට නැවත මේක මාදල් 2018 විතර කාලෙකදී තමයි නැවත මාදල් යන්ත්‍ර ඒ කියන්නේ විංච් යන්ත්‍ර 183ක් සඳහා තාවකාලික අවසරය ලබා දීලා. ඒ තාවකාලික අවසරය දෙන්න හේතුව මොකද්ද? නැවත එම සංගමය මගින්ම සිදු කරපු ඉල්ලීමක්. එතකොට ට්‍රැක්ටරේ එපා නම් මොකක්ද යෝජනා කරන විකල්පේ? සමහර තියෙනවා අපිට කර්මාන්තවලට ඒ කියන්නේ ඔබ ඔය නගන ප්‍රශ්න අනිත් පැත්ත තියෙන මේකට අපිට නව තාක්ෂණය අඳුන්වා දෙන්න බැරිද කියන වගේ තර්කයක් නේ තියෙන්නේ. එතකොට සමහර තියෙනවා කර්මාන්ත එහෙම නැත්නම් පන්න ක්‍රම තියෙනවා ලෝකෙ කොච්චර තිබ්බත් ලංකාවට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඉස්සර හඳුන්වා දීපු සමහර දේවල් තියෙනවා අද වෙනකොට අපිට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපිට සමහර දේවල් තියෙනවා සම්ප්‍රදායනුකූලව ආපු දේවල් සම්ප්‍රදායනුකූලම ගෙනියන්න ඕන දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා සම්ප්‍රදායනුකූල දේවල් වෙනස් විය යුතු තැන් තියෙනවා. සමහර දේවල් තියෙනවා සම්ප්‍රදායනුකූල. ඔබ කියන්නේ ඔබ දීවර අමාත්‍යාංශයේ ලේකම්තුමා හැටියට ඔබ යෝජනා කරන්නේ තව අවුරුදු 100ක් 200ක් 300ක් උනත් කමක් නැහැ මාදල් කර්මාන්තයේට ශ්‍රමයේ පමණයි. නෑ කිසිම යන්ත්‍රයක් පාවිච්චි කරන්න බෑ කියලා. නෑ අපි කියන්නේ ඒක නිසි පරීක්ෂණයකින් පස්සේ ක්‍රියාවලියකින් පස්සේ තමයි අපි නිගමනය කරන්න ඕන මොකද්ද මේකට අපිට එකතු කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ වගේ නිකන් සටහනකින් වගේ දෙයකින් කරන්න බෑ. මොකද ඊට පස්සේ දීවර අමාත්‍යාංශය වෙත වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම CEE Central Environmental Authority එක නිර්දේශ නිකුත් කරලා තියෙනවා මේකෙන් ඒ අමාත්‍යාංශවල ඒ ආයතනවල විෂයපතයන් වල ගැනෙන පරිසර පද්ධතියට මේකෙන් මෙන්න මේ වගේ හානි වෙනවා. ඒක නිසා ට්‍රැක්ටර් භාවිතය නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒක තමයි. කියන්න ලේසි කරන එකයි අමාරු කියලා මේ බලාගෙන ඉන්න දැන් දිහරෝ බලාගෙන ඉන්නවා. එතකොට මේ පවුල් වල යැපෙන අය බලාගෙන ඉන්නවා. දැන් ওই ප්‍රශ්නේම ආව ලේකම්තුමා කෘෂි කර්මාන්තයට. දෑකැත්තක් අරගෙන ගොයන් ටිකක් කපා ගන්න මිනිහෙක් ගමේ හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් හෝ යෝග්‍ය තාක්ෂණය කියලා හඳුන්ලා දුන්නා. නමින්ම කියනවනම් සුනාමිය ආව කෙලින්ම ලියද්දට. භූතය ආව කෙලින්ම ලියද්දට. අද පර්යේෂකයෝ කියනවා සෞඛ්‍යයට අහිතකරම යන්ත්‍ර වලින් එකක් තමයි ওই යන්ත්‍ර දෙක කියලා. ඒකෙන් ගහන ඩස්ට් එක ඒ මුළු වෙල්යායම ඉන්න මිනිසුන්ගේ පපුව ඇතුළට කියලා කැස්ස. නමුත් සුනාමි යන්ත්‍රයයි භූතය යන්ත්‍රයයි දෙකම අද මේ ජනවාරි තියෙන වචන මම කියන්නේ. දෙකම අද වෙරළ කුඹුරේ පාවිච්චි වෙනවා. ඒ ගොයන් කපන්න මිනිස්සු නැහැ. මිනිස්සු ශ්‍රමයේ නැති නිසා තාක්ෂණය පාවිච්චි කරනවා. කෘෂි කර්මාන්තයට හොඳයි. දීවර කර්මාන්තයට ට්‍රැක්ටරයක් දාලා මාදලා දිනකොට තමයි ආණ්ඩුවට ඉන්න බැරි කියලා කතාවක් තමයි දීවරයෝ කියන්නේ. එහෙමනම් මොකද්ද මම නැවත නැවත අහන්නේ මේකට හඳුන්ලා දෙන විකල්පය මොකද්ද? ඒක ඒ කියන්නේ ඒ තර්කයේ පදනෙමින්ම වැරදි. එකක් තමයි දැන් අපි කුඹුරක් කියලා කියන්නේ අපි විසින් පෝර දාලා, අපි විසින් පැල රෝපණය කරලා, අපි විසින් යෙදවීම් ටිකක් කරලා තමන්ගේ සීමිත ඉඩකඩක තියෙන
සම්පතක්. හරි. පරිසර පද්ධතියක්. හැබැයි මුහුද කියන්නේ එහෙම නෙමෙයි. ඒක තමයි මම අහන්නේ විකල්පය මොකද්ද? එච්චර අපිට ඕනේ. ඔව් විකල්පයක් කියන එකෙන් අදහස් කරන්නේ ඔබ කියන්නේ ට්‍රැක්ටරේට විකල්පයක් ට්‍රැක්ටරේට විකල්පයක්. මේ ධීවරය හොයාගත්තු එකක් නේ. හැබැයි දැන් අපි සඳහන් කළ විදිහට ධීවර දෙපාර්තමේන්තුව යටතේම ලියාපදිංචි පාදල් තොටුපළවල් 899ක් තියෙනවා. එතනින් කොපමණ පිරිසක්ද මේක පාවිච්චි කරන්නේ? 300ක් වගේ. 300ක් විතර. ඉතුරු පිරිස නැහැ. ඒ කියන්නේ බහුතරය අවසර දීලා තියෙනෙත් 180 ගානයි. 183කට අවසර දීලා එතකොට ලේකම්තුමා දැන් ඒ පාර්ශවයේ පැත්තෙන් මොකද්ද කියන්නේ? ඇයි මේක යොදාගන්නේ කියලා ඒගොල්ලන්ගේ පැත්තෙන් මොකද්ද කියන යෝජනාව? ඇයි ඒගොල්ලෝ රංගන පැහැදිලිව කියන්නේ අපිට ශ්‍රමේ නැහැ කියලා. ශ්‍රමේ නැති එක විතරක්ද නැත්නම් අන්න ඒ දර්ශනත් අපිට බලමින්ම කතා කරන්න පුළුවන් මේ ලේකම්තුමා. ඔව්. අපිට කියන්නේ ශ්‍රමය නැහැ කියන එක තියෙන ඒ කියන්නේ අපිට ඒ සංගමයේ පැත්තෙන් තියෙන එකක්. හැබැයි ඔබ ඒ සමහර මාධ්‍ය ප්‍රකාශන සහ ඒ දර්ශන දැක්කනම් ඔබ දැකලා ඇති දැන් සාම්ප්‍රදායික මාදල අදින තැන්වලත් ඉන්නේ ශ්‍රමය ගත්තොතින් මිනිස්සු 20ක් විතර වගේ තමයි දීවර ජනතාව ඉන්නේ. හැබැයි දැන් මේ මාධ්‍ය ප්‍රකාශනයේදීම ඒ සංගමෙම කියන මගේ මාදල් තොටුපළේ 80ක් ඉන්නවා කියලා. ඒක මහත්මයෙක් සඳහන් කළා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ දැල විශාල වීම ඒකත් එක්ක මොකද දැන් ඔය දැල ඇදලා ගන්නකොට සම්පූර්ණ දැලේ අවසාන කොටස අපි මඩිය කියලා කියනවා. ඒ මඩිය අදින්න බෑ වින්ච් එකෙන්. නැවත ඒක ගොඩ අදින්න ඕන ආපහු මිනිස් ශ්‍රමයෙන්. ඒකත් එක්ක ඒකෙන් එන සම්පත ඒ කියන්නේ මාළු ප්‍රමාණය වෙන් කර ගැනීමට සඳහා ශ්‍රමය ඕන. ඒ කියන්නේ අපි එතන ශ්‍රමයේ ගැටලුව කියන එකේ තර්කානුකූල බවක් නැහැ. හැබැයි අර මත්ස්‍ය සම්පතේ ප්‍රමාණය අඩුවීම සහ යම් යම් ආකාරයෙන් ගැඹුරු වැඩිවීම වගේ කියන තර්කත් ඉදිරිපත් කරනවා. ඒ වගේ විද්‍යාත්මක පදනම මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඔව් හැබැයි ලංකාවේ දැන් ඒ ප්‍රදේශවලම අපි කිව්වේ කියන්නේ 900න් 899න් 300ක් වගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඉතුරු අයට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම දකුණු පළාතේ ට්‍රැක්ටරේ පාවිච්චි වෙන්නේම නැහැ වගේ තත්ත්වයක් තියෙනවා. අපි දැක්කා මේ දීවරයෝ කියනවා මේ මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ වුන් ඉන්නවා. අපි අභියෝග කරනවා අපිට පැහැදිලි කරලා දෙන්න මොකද්ද සිද්ධ වෙන පාරිසරික බලපෑම සමුද්‍රයට සිද්ධ වෙන බලපෑම අපි ඒක පිළිගන්න ලෑස්ති. ඒකේ සාධාරණ පදනමක් තියෙනවා නම් අර ට්‍රැක්ටරෙන් ඔය කියන වින්ච් එක පාවිච්චි කරලා ඇදීම සහ අතින් අදින ශ්‍රමය පාවිච්චි කරලා අදින එකේ සිද්ධ වෙන වෙනස කොරල් පර සම්බන්ධයෙන් ඔබතුමාලගේ පැත්තෙන් අදහස් පැල කළ තිබුණා. එතකොට ඒ වගේ දේවල් සම්බන්ධව ඔබතුමාලා යම් යම් පැහැදිලි කිරීම් කළා තිබුණා. ඒවා නම් කරමින් මොවුන් සඳහන් කරා කොහොමද මේ ප්ලවාංග වලට සිදුවෙන හානිය කොරල් පර වලට සිදුවෙන හානිය පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්න. අපි එහෙම සාධාරණ පදනමක් තියෙනවා නම් පිළිගන්නම්. එහෙම එකක් නැහැ කියලා වුන් අභියෝග කරලා කියනවා. කොහොමද මේ අපේ සභාපතිතුමා මේකට පැහැදිලි කරන්න පුළුවන්? ඉතින් මම අර ඉස්සෙල්ලා ලේකම්තුමාගෙන් අහපු ප්‍රශ්නෙට පොඩි උරුපූර්ණයක් කරන්නම්. අනිත් එක දීවර පන්න ක්‍රම ගොඩක් තියෙනවා මේ රටේ. යාන්ත්‍රික ක්‍රම තියෙනවා, තාක්ෂණික පාවිච්චි කරන ක්‍රම තියෙනවා, සම්ප්‍රදායික ක්‍රම තියෙනවා. එතකොට මාදැල් ඇදීම කියන එකම දීවර පන්නේ නෙමෙයි. තව ගොඩක් ක්‍රම තියෙනවා. ඒක තමයි ඔව්. ඔව්. ඉතින් මේක එකම ක්‍රමය. දැන් එකම ක්‍රමේ නම් මේක නැති වුණොත් වෙන මාළු ගණන් යනවා. එහෙම නැත්නම් මිනිසුන්ට ජීවන පෝයක් නැහැ. ඒ වගේ තර්ක කිසිම පදනමක් නැහැ. මොකද අතිවිශාල ජනතාවක් මම හිතන්නේ දීවර දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 60000කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කියන විදිහට 60000ක විතර ජනතාවක් මේ කර්මාන්තයෙන් යැපෙනවා. එතකොට ඒයින් කොටසක් විතරයි. ඒ කියන්නේ 300ක් විතර ප්‍රිරියක් තමයි ඔය දැන් මේ ව්‍යාපාරයක් හැටියට කියන්නේ මහ පරිමාණ උතර මේ. සම්ප්‍රදායිකයක් නෙමෙයි වෙන්නේ. සම්ප්‍රදායේ තියෙන දැල් අයිතිකරුවෝ දැල් විකුණලා. දැල් බලපත්‍ර විකුණලා තියෙනවා. එතකොට ඒක දැන් වෙලා තියෙන ව්‍යාපාරයක්. මුදලාලිලා ඉන්නේ. සම්ප්‍රදායික දීවරන්ට වඩා ඉතින් එහාට ගිය එක. එතකොට මම මේ කිව්වේ අර ක්‍රමේ නැතුව තව ඕන තරම් පන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අතින් බිලිබානෑ ඉන්නවා, කනුඩ වාඩි වෙලා ඉන්නවා, කුඩා ඔරුවල ගිහිල්ලා දීවර කර්මාන්තය කරන අය ඉන්නවා, කුඩා බෝට්ටු වල අය ඉන්නවා, එක් දින කර්මාන්ත තියෙනවා, බහුදින තියෙනවා. ඔය වගේ ක්‍රම ගණනාවක් තියෙනවා. ඒවයි කාර්යක්ෂමතාවය එකක් විතරයි. ඒවයි කාර්යක්ෂමතාවය. ඒක තමයි සභාපතිතුමා. ඉතින් හරිනේ දැන් මේ ලේකම්තුමා කියනවා අපි තව ලෝක මට්ටමේ වෘත්තීය මට්ටමකට අපි ගිහිල්ලා නැහැ. තාම අපි වෙලාව බලලෙමු රංගන. ඔව් 10:30 වෙලාව පැය භාගයකුත් ගියා. තව පැය කමාරක් අපිට තියෙන්නේ. මම මේ අහන්න ගියේ දැන් ලේකම්තුමා කියන කතාවයි ඔබතුමා කියන කතාවයි පරස්පරයක් තියෙනවා වගේ. මම නෙමෙයි කියන්නේ ජනතාව හිතනවා. ඒ මොකද අපි දැන් ලෝක ව්‍යාප්ත මට්ටමේ වෘත්තීය භාවයකට ගිහිල්ලා නැහැ. තාම මාළු කාර්යෝ අපිට ඉන්න කියන වචන දැන් මෙතන කියවුණා. හැබැයි ඔබතුමා ආපහු පන්න ක්‍රමවල වටිනාකම සුළු පන්න ක්‍රම ගැන වටිනාකම කියනවා. පන්න ක්‍රමය අපි මාදැල් කියන්නේ පන්න ක්‍රමය. මාදැල් දිහිවර කර්මාන්තයේ ආසාවට දැන් මම නම් පෞද්ගලිකව මාළු ඇල්ලීම පිළිබඳ මගේ වෙන ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඒක පැත්තකින් තියමුකෝ. එතකොට මේ නමුත් දැන් මේ ආසාවට කරන වැඩක් නෙමෙයි.
මේ මාදල මඩියතර වෙලාද කියලා බලන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒක එච්චර ආසාවෙන් කරන වැඩක් නෙමෙයි, මේක හරි මහන්සියෙන් කරන වැඩක්. එතකොට එහෙමනම් රජය මේ වෙලාවේ කරන්න ඕනේ මොකද්ද? පසුගිය රජයන් වලට කරන්න බැරුව ගිය වෘත්තීය මට්ටමකට ගෙනල්ලා උපරිම තාක්ෂණයේ ලෝකේ තියෙනවා හඳුන්ලා දීලා අපිට යෝග්‍ය තාක්ෂණය හඳුන්ලා දීලා හීන් සීරුවේ මාදලෙන් තල්ලු කරන්න එපැයි වැඩි ආදායමක් ලැබෙන වෙන කර්මාන්තයකට බිලිපිත්තර නෙමෙයිනේ. එතකොට ඒක නොකර මේ මාදලටම මේ අඩන්තේට්ටම් කලේ ඇයි කියලා නෙමෙයි මේ ප්‍රශ්නේ අපි මෙතනින් අවසන් කරමු. ඉස්සෙල්ලා පැහැදිලි කරා පරිසරයට වෙච්ච හානි මම විස්තර කරන්න. නමුත් මම ඔබතුමා කියපු ප්‍රශ්නෙට ඇත්තටම කියන්න තියෙන්නේ තාක්ෂණය යනවා. ඒ කියන්නේ දැන් බහුදින යාත්‍රා තියෙනවා. ඒ වගේ තාක්ෂණයත් එක්ක යන ඒවා තියෙනවා. දැන් ක්‍රම නවීන ක්‍රම තියෙනවා. ඒවා සමාජ පාලන ඒවට විවිධ රෙගුලාස් ගොඩක් තියෙනවා එක එක ක්‍රම. ඒ හැම එකක්ම පාලනය වෙනවා. විශාල ජනතාවක් යැපෙනවා. විශාල ප්‍රොඩක්ෂන් එකක් නැත්තම් නිෂ්පාදනයකුත් තියෙනවා එක එක අංශ වලින්. නමුත් මේ තාක්ෂණي නැත්තේ නැහැ. යම් තාක් දුරට තව එතුමා කිව්වේ තව තාක්ෂණي දියුණු කරන්න පුළුවන්. නමුත් මේ මාදල් කර්මාන්තයම විතරක් නෙමෙයි. මම ඒකයි කියන්නේ රජයේ ප්‍රතිපත්ති ලේඛන තුන මෙතන ඉස්සරහට යමු ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒතකොට මාදල් කර්මාන්තයෙන් හීන් සීරුවේ මාදල් කර්මාන්තකරුවෝ ඉවත් කරලා වෙනත් පැත්තකට යොමු කරන්නද රජය බලන්නේ? නැත්තම් කැත්තට පොල්ල න්‍යායෙන් අපි තව ඉස්සරහට යනවද? මම හිතන්නේ අපි කැත්තට පොල්ල න්‍යායෙන් ඉන්නවා කියලා. මොකද දීවර ජනතාව මහමුහුද නිසා තමයි දීවර ජනතාව ඉන්නේ. දීවර ජනතාව නිසා තමයි දීවර අමාත්‍යාංශයක්. මම මේ ගිය සතියේ පත්තරයක දැක්ක පුංචි කවියක් හයිකු ලංකා හවිකු කවියක්. මුහුද නැත්තම් අපිට මුහුදේ පනින්නයි වෙන්නේ. බලන්න මේ කතාවේ ගැඹුර. මුහුද නැත්තම් අපිට මුහුදේ පනින්න වෙන්නේ කියලා පුංචි කවියක්. ඒ දීවරෙන්ට තියෙන එකම ජීවනෝපාය මුහුද තමයි. ඔව් එකම ජීවනෝපාය මුහුද තමයි. හැබැයි එකම ජීවනෝපාය ට්‍රැක්ටරෙත් නෙමෙයි. ඒ කියන්නේ අපිට දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ කර මට හිතෙන්නේ අර ඒක අපි කර්මාන්තයක් විදිහට ඒ කියන්නේ රටක් විදියට කොමර්ෂලයිස් වුණේ නැති වුණාට මේකේ යම් දීවර ශ්‍රේෂ්ඨ යම් දීවර පන්න ක්‍රම සංවර්ධනයේ එක තැන්වල තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි මේ ආසන්න රටවල් ගත්තොත් අපේ රටේ තමයි මම හිතන්නේ අපි කෙලවල්ලා අල්ලන ලෝන් ලයින් මරුවැල් පන්න ක්‍රමේ මම හිතන්නේ මේ කලාපේ අපි තමයි මේ ආසියානු කලාපේ ඉන්දියාවට වඩා එහෙම අපි සෑහෙන ඉස්සරහින් ඉන්නවා. මොකද අපිට ඉන්දියාවෙන් අපිට ඒ තාක්ෂණෙත් ඉල්ලලා තියෙනවා ඒ දීවර ජනතාවට පුහුණුව දෙන්න ලබා දෙන්න කියලා. ඒකට අපි සමහර දේවල් වලින් අපි ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සමහර දේවල් වලින් එහෙම නැහැ. ඒක නිසා අපිට කිසිදු අවශ්‍යතාවයක් නැහැ කැත්තට පොල්ල වගේ ඉන්න. අපි ඕන වෙලාවක පහුගිය දවස්වලත් ඕන ඇවිල්ලා සාකච්ඡා කළා. අපි සාකච්ඡා අසාර්ථක වුණා. ඔව් සාකච්ඡා අසාර්ථක වුණා කියන්නේ මෙහෙමයි. අපි දීවර අමාත්‍යාංශයේ විදියට අපි සලකන්නේ එක ඒ කියන්නේ එන හැම කණ්ඩායමේම කරන ඉල්ලීම් වලට අපිට ඉඩ දෙන්න බෑ. ඔබ දන්නවා නම් දැන් මේක අපි ගත්තේ එහෙම හදිසි තීරණයක් නෙමෙයිනේ. මේ තියෙන්නේ කියන්නේ සුළුපන්න දීවර ජනතාව යොමු කරපු එක ක්‍රමයක්. එයාලා මේ මාදල් සඳහා ට්‍රැක්ටර් යෙදීම නවත්තන්න කියලා දීවර අමාත්‍යාංශයට පෝස්ට් කාඩ් ව්‍යාපාරයක් පැවැත්තුවා. කොයි කාලෙද? මේක ගිය අවුරුද්දේ 4 වෙනි මාසෙ විතර වගේ. ඊට පස්සේ දීවර අමාත්‍යාංශ විදියට අපි හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආරම්භ කළා. එතකොට මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී නිලධාරීන් වගේම ඒ ප්‍රදේශවල දීවර සමිති, දීවර සම්මේලනවල අය, දීවර සම්පකාර සමිතිවල අය ආවා. එයාලගෙන් දිගින් දිගටම ඉල්ලීමක් ආවා. එතකොට ඒ අතරෙදී රාජ්‍ය ආයතන ටිකනොත් මේක ඇවිල්ලා තිබ්බා. එතකොට මේ සියල්ලම ප්‍රතිඵලයක් විදියට අපි දීවර අමාත්‍යාංශය, දීවර ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා සහ අනිකුත් සියලුම අය පහුගිය මාසේ මට මතක තියෙන්නේ ගිය අවුරුද්දේ 6 වෙනි මාසේ වගේ පාර්ලිමේන්තුවේ එක දවසක් මේකෙදි සාකච්ඡාවක් හැඳවලා මේ සියලුම දෙනාගේ අදහස් අරගෙන මේ දැන් මේ විරෝධතාවය දක්වන සම්මේලනයත් ඒ සාකච්ඡාවට සහභාගී වුණා. එතෙන්දි තමයි සියලුම දෙනාගේ එකඟත්වයෙන් තීරණය කරන්නේ මාස 6ක කාලයක් ලබා දෙනවා මේ දැල යම් කිසි වෙනස්කම් වලට ලක් කරගන්න. එතෙන් පටන් පවතින නීතිය ක්‍රියාත්මක කරනවා කියන තැනට එන්නේ. හැබැයි එතෙන්දී ඒ සංගමයේ ඒකට එකඟ නැහැ කියලා දැනුම් දුන්නා. මොන වගේ වෙනස්කම්ද යෝජනා කළේ? ඒ කියන්නේ දැන් ට්‍රැක්ටරේ යොදාගත්තට පස්සේ මාදල කිලෝමීටර් 2.5ට වඩා වැඩි දුරක් යොදන්න ඕන. එතකොට ඒ 2.5ට වඩා වැඩි දුරක් යොදද්දී ඔබ දන්නවා මාදලේ යටිමන්ද කියන එකට අපි යොදනවා බරක්. අපි බරු කියලා කියන්නේ. එතකොට ඒ බරු ප්‍රමාණය දැන් වැඩි කරලා තියෙන, බර වැඩි කරලා තියෙන. එතකොට ඒ ටික අඩු කරගන්න ඕන. එතකොට අන්න ඒ වගේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ වගේම වෙනත් විකල්ප පැත්තට යොමු වෙනවා නම් ඒ සඳහා වෙනස් කිරීම වලට කාලයක් අවශ්‍යයි. ඔවුන්ට ඒ සඳහා සූදානම් වීමට කාලයක් අවශ්‍යයි. ඒක නිසා තමයි මාස 6ක කාලයක් අපි
මේකට දුන්නේ. ඒක 7 වෙනි මාසේ දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ලිඛිතව සියලුම දෙනාට දැනුම් දෙනවා. ඒක නිසා මේක කිසිසේත් අලුත් නීතියක් හෝ එහෙම නැත්නම් මේක අර අපි දීවර අමාත්‍යාංශයේ හිතුවක්කාරී විදියට ගත්ත තීරණයක් නෙමෙයි. මොකද අමාත්‍යාංශයක් විදියට තීරණයක් ගනිද්දී අපි බලන්න ඕන ඒකෙන් පරිසරයට සහ බහුතරයකට වෙන්නේ මොකක්ද කියන එක. දැන් ලේකම්තුමා දැන් ඔය අපේ රටේ ඕන තරම් නීති තියෙනවා. සමහර නීති සක්‍රිය නැහැ. ඒවා නොසලකා ඇරලා ඔහේ දැක්කේ නැහැ වගේ ඉන්නවා. දැන් ඔය කියන කාරණාවෙදිත් වාර්තාවක් නිකුත් වෙලා තිනවා 2015ට ආසන්න කාලේ. නමුත් ඊට අවුරුදු 3කට විතර පස්සේ වෙනත් මිනිත්යකින් කුමන ක්‍රමයකින් හරි මේකට අවසර දීලා තිනවා. දැන් ඔබතුමාලත් අර ඉස්සෙල්ලා අපේ විජය එහෙම අහපු ප්‍රශ්නේ පදනම තමයි මේ කොහෙවත් යන ප්‍රශ්නයක් කතා කරලා අඬ ගහලා දාගත්තා වගේ දෝ කියලා හිතෙන්නේ නැද්ද? මම දන්නේ නැහැ මේක ලේකම්වරුන්ගේ මට්ටමින් රාජ්‍ය නිලධාරීන්ගේ මට්ටමින් ආපු එකක්ද දේශපාලන අධිකාරියෙන් ආපු එකක්ද කියලා මේ ප්‍රතිපත්ති මේ තීන්දුව. මොකද ඔය කලිනුත් ආව දැන් අවුරුදු 6ක් 7ක් තිස්සේ ওই ක්‍රමයේ කොහොම හරි 180 ගාන 300 ගානටම ඇවිල්ලා තිබුණා. ඔබතුමාලටත් මේක නොදැක්කාසේ ඉන්න තිබුණා. දැන් කියන විදිහට කම්කරුවන් ඇතුළුව 15000කට ආසන්න ප්‍රමාණයක් මේකෙන් පීඩාවට පත් වෙලා තියෙනවා කියන එක කියන්නේ. දැන් ඒකට කොහොමද ඔබතුමා උත්තර දෙන්නේ? මේ වෙන කොහෙවත් යන ප්‍රශ්නයක් ඔබතුමාලටත් මේ ආපු එක කොහෙම යන්න තිබුණා නොදැක්කාසේ ඉන්න පුළුවන් වගේ ඉන්න තිබිච්ච එකක් නෙවෙයිද කියන තර්කය ආවම කොහොමද ලේකම්තුමා ඒකට උත්තර දෙන්නේ? රටේ මහජනතාව වෙනසක් කළා පත් කළේ පැවතිච්ච ක්‍රමයේම ඒ විදිහටම පවත්වාගෙන යන්න නෙමෙයි කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. වෙනසක් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. කවුද ඒ ওই තීන්දුවට බලපෑවේ දේශපාලන අධිකාරිය ගත්ත තීන්දුවක්ද එහෙම නැත්නම් මේක සියලුම දෙනා එකතු වෙලා ගත්ත තීන්දුවක්. මම ඒකයි කිව්වේ දැන් මේ වගේ ඒ කියන්නේ සුළුපන්න දීවරය අපේ රටේ බහුතරයක් ඉන්න සුළුපන්න දීවරය මේ වගේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්තුවා. සියලුම දිස්ත්‍රික්කවල පැවතිච්ච මුහුදුබඩ දිස්ත්‍රික්කවල පැවතිච්ච දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී මේ පිළිබඳ විරෝධතාව ඊට අමතරව ඒ සුළුපන්න මේ සංගම් වගේම ඒ පන්න ක්‍රමවලට සංගම් තියෙනවා. ඔවුන් විවිධ අවස්ථාවලදී අවිල්ලා සාකච්ඡා කරලා ඔවුන්ගේ මේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා ලිඛිතව. ඒ වගේම රජයේ අනෙකුත් ආයතන ඔවුන්ගේ නිරීක්ෂණ නිගමන මේක නතර කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒතකොට දේශපාලන අධිකාරිය වගේම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඒ වගේම මේ දීවර ප්‍රජාවෙත් නියෝජිතයන් එක්ක තිබිච්ච සාකච්ඡාවකදී තමයි මේ නීතිය ක්‍රියාත්මක කරමු කියන තැනට ආවේ. මොකද මේක අලුත් එකක් නෙමෙයි. අපිට රජයේ නිලධාරීන් විදියට තියෙන්නේ අපි බැඳෙන්නේ මේ නීතිත් එක්ක. දැන් රජයේ නිලධාරීන් මේ නීතිත් එක්ක බැඳුනට දැන් අතීතයේ කතාව ඔබ සඳහන් කරාමම ඇමතිවරුන්ගේ දේශපාලන අධිකාරියේ මිනිත් එකකට පුළුවන් වෙලා තියෙනවනේ නිලධාරීන් යටපත් කරන්න. දැන් ඒක කොහොමද ඔබතුමාලට බලපාන්නේ නැද්ද අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ ඇඟිලි ගැහිම් වෙන්නේ නැද්ද ඇමතිවරුන්ගේ දේශපාලඥයන්ගේ? මට පෞද්ගලිකව තියෙන අත්දැකීම තමයි මට එහෙම අත්දැකීමක් මේ වෙනතෙන් ඇවිල්ලා නැහැ. මොකද එහෙම බලපෑමක් ඇවිල්ලා නැහැ. මේ තීන්දුවේදී අපි ගරු ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා සහ සියලුම දෙනා එක තැනක වාඩි වෙලා සියලුම කියන්නේ දීවර සංගම් වල නියෝජිතයෝ මේ සංගමයට ඇතුළුව සියලුම දෙනා වාඩි වෙලා ගත්තා. ඒක හරි. ඇත්ත. දැන් නියෝජ්‍ය ඇමතුමා, ලේකම්තුමා, ඇමතිතුමා ඉන්න ස්ථාවරයේ රටම දන්නවා දැන්. තව එක අවස්ථාවයි තියෙන දීවරෙන්ට. ඒ තමයි ජනාධිපතිතුමා ස්ථාවරේ මොකද්ද කියලා. අපි තව ඉස්සරහට යමු. දැන් ගොඩාක් දේවල් මේ ගැන කතා කළා. ලේකම්තුමා ජනාධිපතිතුමා ස්ථාවරේ මොකද්ද? ජනාධිපතිතුමාගේ ස්ථාවරය මම මාත් එක්ක පුජ්‍යලිකව කතා කරලා නැහැ. දැනෙන ඇහෙන හැටියට. මාත් එක්ක ඒක තමයි මම කිව්වේ. මාත් එක්ක පුජ්‍යලිකව කතා කරලා නැහැ ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකක්ද කියන එක. නමුත් මම හිතනවා පවතින නීතිය තමයි ඒ කියන්නේ අපිට නීත්‍යානුකූල නොවන ක්‍රමයකට යන්න කියන උපදේශක් අපිට ලැබෙන එකක් නැහැ කියලා. ඒ කියන්නේ ලේකම්තුමා දැන් අපි අනිත් පැත්තෙන් ගත්තොත් දැන් ඔබතුමා කිව්වනේ දැන් මේ 800 ගාණක් ඉන්න මේ කර්මාන්තයේ මේකේ 300 ගණනක් තමයි මේක කරන්නේ සහ ඉල්ලන්නේ. එතකොට ඉතුරු පිරිසක් තව අති විශාල පිරිසක් ඉන්නෝනේ මේක කරන්නේ නැති. ඒගොල්ලෝ ඉල්ලීමක් යම් ආකාරයකින්වත් කරන්නේ නැද්ද අපිටත් මේක ඕනේ කියලා? නැත්නම් ඒගොල්ලෝ මේ ක්‍රමයෙන් සෑහීමකටපත් වෙනවද? මම දැනට කරගෙන යන ක්‍රමේ. එයාලා දැනට කරගෙන යන ක්‍රමෙන් සෑහීමකටපත් වෙනවා. ඔබ දැක්කම එහෙම ඉල්ලීමක් නැහැ අපිටත් මේක ඕනේ කියලා. ඉල්ලීමක් නැහැ. ඔබ පහුගිය දවස්වල මාධ්‍ය මගින් දකින්නත් ඇති විශේෂයෙන්ම සුළුපන්න දීවරය සහ අනිත් අය සමහර වීඩියෝ නිකුත් කරලා තිබ්බා. අපි මේක සාම්ප්‍රදායන් කුලව කරගෙන ගිහිල්ලා තියෙනවා. අපිට මේක කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මේ ඔය මාදල් දිහිවරින්ගේ මේ දැන් ගත්ත ඔය ක්‍රියාමාර්ගය ඒක මේ අපේ දිහිවර කර්මාන්තයට එහෙම ලොකු බලපෑමක් වෙළඳපළට වෙලා නැද්ද? වෙළඳපොළට ලොකු බලපෑමක් වෙන්න විදියක් නැහැ. මොකද අපිට ඒකට සාලය සූඩය වගේ ගිනි ගණන් ගිහිල්ලා තියෙන්නේ කොහොමද? මම හිතන්නේ මාධ්‍ය මගින් කියන එකක් මට ඕනනම් අද පැලිගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ මිල ගණන් පිළිබඳ දත්ත ටික තියෙනවා.
එහෙම විශේෂ වැඩිවීමක් අපිට දකින්න නැහැ. එතකොට මේ උද්ඝෝෂණයේ එහෙම රජයට බලපෑමක් නැහැ, වෙළඳපොළ බලපෑමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ කරගෙන ගියාට. නෑ ප්‍රශ්නයක් නෑ නෙමෙයි අපිට පුළුවන් නම් ඒ කියන්නේ කිසිදු කෙනෙක්ගේ විරෝධයක් නැතුව ප්‍රශ්නයක් විසඳන්න අපි එතෙන්ට තමයි කැමති. අර නඩුවක් දාලා තියෙනවා 27 වෙනිදා වෙනකන් සාකච්ඡා කළ වැඩකුත් නැහැ වගේ කතාවක් නියෝජ්‍ය ඇමතිවරයා කියලා තිබුණා. මොකක්ද ඒකේ පදනම කියලා ඔබට උත්තරයක් තියෙනවද ලේකම්වරයා විදිහට? ඔව් 12 වෙනි මාසේ 31 වෙනිදා ඉඳලා මේ තීරණය ක්‍රියාත්මක කරන එකට එරෙහිව අදාළ මාදල් සංගමය රීට් ආඥාවක් ඉල්ලලා අධිකරණයට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක පහුගිය මාසයේ 30 වෙනිදා කැඳෙව්වා. ඒක පෙබරවාරි 27 වෙනිදා දක්වා කල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපිට සභාපතිතුමාගෙන් අර විජේ ප්‍රශ්නයක් ඇහුවා. නමුත් මට තා පොඩ්ඩක් උත්තර දෙන්න හම්බුන්නේ නැහැ. ඔව් මට ඒ පිළිතුර දෙන්න කලින් තා පොඩ්ඩක් ඔබතුමා විස්තර කරන්න සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියන එකේ කාර්යභාරය මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා අර විජේගේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර මම ඉස්සෙල්ලක වගේ අපේ ප්‍රධාන කාර්යභාරයන් කිහිපයක් අපිට ප්‍රධානම කාර්යභාරය තමයි සමුද්‍රීය පරිසරය. ඒ කියන්නේ අපේ වෙරළ කලාපය සමුද්‍රය සහ විශේෂ ඒ කියන්නේ අතිරේක වාණිජ කලාපයට යනකම්ම ලංකාවගේ 8 ගුණයක සමුද්‍රයේ පරිසරයේ දූෂණයෙන් ආරක්ෂා කිරීම. ඔය දූෂණය කොහොම එක එක විදිහට වෙන්න පුළුවන්. මහ පරිමාණ දූෂණ වෙන්න පුළුවන්. අර එක්ස්ප්‍රස් පර්ල් වගේ ඒවා. එක්ස්ප්‍රස් පර්ල් නැව් වලින් ඊට අමතරව දැන් නිරන්තරයෙන්ම මේ නැව් වලින් තෙල් වහනය වෙනකොට ඒ වගේ ඒවා මහ පරිමාණ ඒවා. ඊට අමතරව කුඩා ප්‍රමාණයව තියෙනවා වෙරළ කලාපේ. වෙරළ කලාපේ තමයි මම ඉස්සෙල්ලා කියන්න ගියේ අතිශයම සංවේදී. මම අර මුලින්ම කියවනේ ජීවිතයේ තියෙන්නේ මොහොතේ කියලා. ඒ මොහොතෙත් නොගැඹුරු මොහොත තමයි අතිශයම වැදගත්. ජීවය රැඳිලා තියෙන්නේ ආහාර චක්‍ර, ස්වභාවික චක්‍ර, ලවණ චක්‍ර ඔය හැම එකක්ම පටන් ගන්නෙ මේ නොගැඹුරු කලාපේ. එතකොට නොගැඹුරු කලාපේ තමයි අර ඉස්සෙල්ලා ඔබතුමා ආවේ ෆයිටෝප්ලැන්ක්ටන්, සූප්ලැන්ක්ටන් වගේ ශුද්‍ර ජීවීන්. ඒ කියන්නේ ආහාර දාම පටන් මාළු නෑ. ඒගොල්ලෝ නැත්තම් මාළුත් නෑ. ඒකයි ප්‍රශ්නේ මෙතන. ඒ කියන්නේ ෆයිටෝප්ලැන්ක්ටන් කියන්නේ ඊටාම කුඩා ඇහැට නොපෙනෙන ශුද්‍ර පැලෑටි. ඒතර ඒගොල්ලෝ තමයි අනුභවණය කරන්නේ ඇහැට පෙනෙන්නේ නැති කුඩා මත්ස්‍යයන්ගේ කීටයෝ. ඊළඟ මාළු ඊළඟ ප්‍රමාණය ලොකු. අන්තිමට මෝරා වෙනකන් ලොකු මාළු අනුභව කරන්නේ ආහාර දාමේ උඩ. නමුත් ওই ආහාර දාම රැඳෙන්නේ මෙම නොගැඹුරු මොහොතේ තියෙන පරය සහ නොගැඹුරු ආශ්‍රිත පරිසර පද්ධතිත් එක්ක. ඒකම තියෙන සූප්ලැන්ක්ටන්ස් කියලා. සත්ත්ව ප්‍රජාව යහට පෙනෙන ලොකු මාළුන්ගේ කුඩා මාළුන්ගේ කීට අවස්ථාවල්. එතකොට ඉස්සෝ කකුලෝ දැල්ලෝ කෝනිස්සෝ එතකොට විවිධ සත්වර්ග ගොඩක් ඉන්නවා. එතකොට ওই පැවැත්ම ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් එතනම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සභාපතිතුමා. දැන් අර අතින් ශ්‍රමය පාවිච්චි කරලා 100ක් 200ක් අතින් අදීමේදී සිදුවෙන හානියට වඩා මේ මැෂින් එකක් දාලා වෙන එකේ වෙනස මොකක්ද ඔබතුමාලා? ඒක තමයි මම හිතන්නේ ලේකවතුමා ඉස්සෙල්ලා කිව්වා. අතින් අදිනකොට ඒක රටාවක් අනුව මේ දැල ගස්ස මුහුදේ රැළත් එක්ක එන රටාවත් එක්ක තමයි කියන්නේ. එතකොට ගැස්සීමත් එක්ක මෙතුමා විස්තර කරා කුඩා සත්තු කුඩා අනිත් පතුලේ ඉන්න ජීවීන් හුඟක් දෙනෙක් නිදහස් වෙනවා. එතකොට අවස්ථාව තියෙනවා පැටවුන්ට වෙන සත්තුන්ට මේ නිදහස් වෙලා යන්න. අනිත් කර මඩ වගේ ඇදිලා යන එක පතුල. දැන් මේ කරන්නේ දැන් එතකොට කිලෝමීටර් නාවික සත්තුම එකමාර වැඩි. දැන් කිලෝමීටර් 10 15 ඈත විශාල ප්‍රමාණයක දැල් අදිනකොට ඊළඟට වින්ච් එකකින් ඕවා අදිනකොට වින්ච් එකක් දාලා එහෙම නැත්නම් ට්‍රැක්ටර් එකකින් ඔය දෙකම කරනවා. එතකොට කරන අතිවිශාල ප්‍රමාණයක්. අර නිකන් නෙමෙයි යටට බරු දාලා ලොකු බරු දාලා බිම හොරගෙන ඉන්නේ. කොටින් කියනවා නම් අර අපි දැන් මේ දවස්වල උතුරේ කතා කරන්නේ බොටම් ට්‍රෝලින් කියලා. ලෝකේ අතිශය හානිකරම පන්නයක් තමයි බොටම් ට්‍රෝලින් කියලා. ලෝකෙම විචෙන්ට ලක්ුණ එක. ඒ බොටම් ට්‍රෝලින් කලේමට හුඟක් කුරුයි මේක. මොකද බර දාලා අදිනකොට බිම අඩියත් එක්කම හොරගෙන. ඒක යට තියෙන ඔක්කොමත් එක්ක. ඒ ඔය කිව්ව බොටම් ට්‍රෝලින් ගැනම ඔය කියන උද්ඝෝෂකයෝ කියනවා උතුරේ ඔය ඉන්දියාවෙන් එහෙම ඇවිල්ලා බොටම් ට්‍රෝලින් ගහගෙන යනවා. ඒවට කතාවක් නෑ ආණ්ඩුව. අපේ මේ වින්ච් එක දාන එක ට්‍රැක්ටරේ දාන එක තමයි කියලා මේ නවත්තන්න දෙන්නේ. මොකද්ද සභාපතිතුමා? දෙකම එක වගේ හානි කරයි. දැන් සමහරු පරිසර ගැන කතා කරද්දී පරිසරෙන් කතා කරලා බස් එක යනකොට ටිකට් එක පාර දාලා යනවා අනිත් එක්කන දැම්මා කියලා. ඕක නෙමෙයි අපි කරන්න ඕන. අපි රටක් හැටියට හැම කෙනෙක්ම දැනගන්න ඕන තමන්ගේ සම්පත ආරක්ෂා කරන්න. එතකොට මේ දෙකෙන් එකක් පරිසරයට වෙන හානිය කියනවා නම් එකක් ඔය පරිසර පද්ධතිය අවුල් වෙනවා. අර ජීවීන් අවුල් වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙරළ. අර ඔබතුමා ඉස්සර දැම්මා පින්තූර වල මම පහුගිය දවස්වල යාපනයේ අර්ධද්වීපේ ඉඳන් යාපනයේ තියෙන දූපත් ඔක්කොම ඒ වගේම ඉඳන් ගාල්ලට යනකම් වෙරළ කලාපයේ නිරීක්ෂණය කරා වෙන වැඩකට. ඒ කියන්නේ ප්ලාස්ටික්
පිරිසුදු කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් කරා සතියක. එහිදී දැක්ක දේ තමයි මේ වැඩේත් මම දැක්කා කල්පිටිය මන්නාරම එතකොට කළුතර කිලෝමීටර් ගණන් මේ දාන ඉස්සටත් වැඩි අඩි 2ක් විතර ජඹුර කාණු හැරිලා මේක එහාට මෙහාට දිගට යනවා. එතකොට වෙන්නේ මොකද මුළු වෙරළම පරිසරය කියන්නේ බිම වෙරළ කියන්නේ ඊටාම සියුම් පරිසර පද්ධතියක්. ඔයක තමයි දැන් ඒක වැලි එළියට එන්න ඕන වැලිය නැවත යන්න ඕන. කාරණේ පැහැදිලි. පඩුව කියන්නේ පැහැදිලි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔව් කාරණේ පැහැදිලි. දැන් ලෝකේ තියෙනවා ඔය වගේ මියගිය මුහුදු කලාප, වෙරළ කලාප. දැන් ඔබ මේ සභාපතිතුමා ලංකාවේ එහෙම මියගිය වෙරළ කලාප මුහුදු කලාප තියෙනවද? දැනට එහෙම කියන්න කලාප අඳුරගෙන නැහැ. මියගිය කලාප නමුත් මුහුදේ තියෙනවා දැනට ඇතිවීම තියෙනවා බෙන්ගාල බොක්ක ආශ්‍රිතව. අපේ මුහුදු කලාපේ අපේ මුහුදු කලාපේ ඒක තමයි. ඒක තමයි කොයි හරි. අපේ මායිමේ තියෙනවා. ඒ කියන්නේ ලංකාව ඇතුළු. කොයි හරි නිකුත් කරන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය එකතු වෙලා මල මුහුදු කලාප ලෝකේ ඇති වෙලා තියෙනවා. හෙක්ටයාර් 2,50,000කට වැඩිය. අපේ දැන් බෙන්ගාල බොක්ක ආශ්‍රිතවත් දැන් මල මුහුදු කලාප ඇති වෙමින් තියෙනවා. ආන්න හරි. දැන් ඔන්න ඕවනේ ප්‍රශ්න. ඕවා තමයි අත ගහන්න ඕනේ ප්‍රශ්න. එතකොට දැන් ඔබ ලංකාවේ වෙරළ වටේ කලාපයේ ගිහිල්ලා සංචාරයක් කරලා යනවා ප්ලාස්ටික් කඳු. දැන් ওই වෙරළ මිනිස්සු නෙමෙයි ඔකට වක් කියන්න ඕනේ නුවර එළියේ මේ බලන් ඉන්නවා. මධ්‍යම පළාතේ රට මැද අය තමයි ওই ප්ලාස්ටික් කන්දරාවට වක් කියන්න ඕනේ. නැතු වෙරළේ අය නෙමෙයි. ඔය එකක්වත් ඔය වෙරළේ දාපුවා බහුතරේ යාලා දාපුවා. ඉතින් ඒ සම්බන්ධව ඇත්තම රජයේ මේ දවස්වල පරිසර පනත අලුතෙන් සංශෝධනය කරා. ඒකේ රෙගුලාසි ගණනාවක් මේ දවස්වල සකස් කරනවා. දැන් මිය යමින් පවතින වෙරළ කලාප අපේ රටේ නිර්මාණය වෙමින් තියෙනවා. මුහුදු කලාප. මේවට රජය ගත්තු. ඒක තමයි මම කියන්නේ හැදුවේ. මේ සම්බන්ධව තමයි පරිසර පනත මේ කියන්නේ අපි ආයතන කෙනෙක් ආයතනයක් විතරයිනේ පරිසර පනත මේ දවස්වල සංශෝධනය කරා. ඒ අද්දලාත රෙගුලාසි යටතේ මුහුදට එන ප්ලාස්ටික් ගොඩාක් ප්‍රමාණය අඩු කරන්න දැනටත් රෙගුලාසි සකස් කරමින් තියෙනවා. අපි ආයතන එකක් මොනවා වගේද කරන්න දෙන්න පොඩ්ඩක්. ඒක ඉවර කරන්න දෙන්න. මේ මොකද දැන් අපි ආයතනයෙන් කරනවා දැන් ගංගාවල එන මුහුදට ස්ට්‍රේනර්ස් දාලා අපි කීපයක් දාලා තියෙනවා. ඊට අමතරව දැන්ට පරීක්ෂණ මට්ටමේ තියෙනවා අපි කීපයක්ම නෙදර්ලන්තයේ තියෙනවා බබල් ස්ට්‍රේනර්ස් කියලා ක්‍රමයක්. ඒකෙන් ජලයේ තත්ත්වයක් ගුණාත්මක තත්ත්වය වැඩි වෙනවා. ඒ ගමන් ප්ලාස්ටික් සහ එකතු වෙලා ඒ කියන්නේ එකතු කිරීමක් සිද්ධ කරන වෙන අපද්‍රව්‍ය සහ ඒකම ගුණාත්මක භාවය ඉහළ යන ක්‍රමයක් තියෙනවා. ඔය වගේ ක්‍රම කීපයක් ඒ වගේ මුහුදේ තියෙන ප්ලාස්ටික් එකතු කරන සක ඒ නවීන ක්‍රම කීපයක් මේ දවස්වල අපි කරගෙන යනවා අත්හදා බැලීම් සහ මුහුදට එන ප්ලාස්ටික් අඩු කිරීමට දැනුවත් කිරීමේ වැඩමාලාවක් ගණන් කරනවා. දවස ගානේ මොකද දවස ගානේ බටහිර වෙරළ තීරයේ යාපනයේ පොණුගුඩ තීර ඩෙල්ෆ්ටි ඉඳන් දවස ගානේ අපි සුද්ධ කරනවා. දවස ගානේ අපි විශාල වැඩක් කරනවා. අපි කිලෝ දැන් මේ ගිය සුමානේ මම පොත්වලම බැලුවා කිලෝ කන්ටේනර් 26ක ප්ලාස්ටික් එක්කව කරලා තියෙනවා මේ දවස්වල. ඒ කියන්නේ උතුරේ ඉඳන් පුත්තලමට එනකන් විතරක් කිලෝ මේ කන්ටේනර් 26ක්. ඒකට ශ්‍රමය ගන්න එකතු කරලා තියෙනවා. අතින් එක්කව කරන්නේ ඔක්කොම. දකුණේ එක ටික තාම ගෙනිච්චේ නැහැ පුත්තලමට. ඒක අපි මාධ්‍ය වලට නිරාවරණය කරනවා විනාශ කරන්න ඉස්සෙල්ලා. ඒක ඊට අමතරව තව වැඩපිළිවෙල ගණනාවක් අනිත් රාජ්‍ය ආයතනත් එක්ක මුහුද අපිරිසිදු අපි උදාහරණයක් ගත්තම දීවර අමාත්‍යාංශයක. ඒ කියන්නේ දීවරයන්ගෙන් වෙන හානිය වාක් දීවර වෙරළවල අතිශය දීවර වරායවල් ෆයිබර් ග්ලාස් ඔයගේ බැහැර කිරීම ප්ලාස්ටික් බෝතල් ඒව අඩු කරන්න. උදාහරණයක් ගත්තම බහුදින යාත්‍රාවලට අපි හඳුන්වලා තියෙනවා දැනට අර ලොකු ඒවා විතරක් ගෙනියන්න. බිල්ටර් 20 ඒකයි ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ බහුදින යාත්‍රාවල තියෙන ලොකු වතුර ටැංකියක්. අපි ඩියුටි ෆ්‍රී අරන් දීලා සමාගමක් මගින් බහුදින යාත්‍රාවට උපකරණ සපයලා තිනවා. ඒගොල්ලන්ට පුළුවන් අර වතුර පිරිසුදු කරලා බොන්න. එතකොට වෙනම බෝතල ගෙනියන්න අවශ්‍ය නැහැ. ගණිතයත් විසි කරන්නේ තව ක්‍රමවේදයක් හරි ගස්සලා තියෙනවා. ගෙනියන ලීටර 20 බෝතල් ගෙනියන ප්‍රමාණය හපව ගේන්න ඕන. සභාපතිතුමා ඒ වගේ ගොඩක් ක්‍රම අනුගමනය කරලා ඔය කීපයක් විතරයි. ගොඩක් තියෙන ක්‍රම අනුගමනය කරලා නිකක් හිටලා නැහැ. ඒ වගේම මම විතරක් නෙමෙයි අනිත් අපි අදාළ අනිත් රාජ්‍ය ආයතන ඔක්කොමත් එක්ක විශාල වැඩ කොටසක් කරලා තියෙන පහුගිය කාලේ තමයි. දැන් බෝට්ටු එහෙමත් දැන් ඔය ෆයිබර් ග්ලාස් වගේ ඒවත් පරණ වෙනවා ඒවත් අපද්‍රව්‍ය බවට විශාල වශයෙන් අපේ වරායවල වල එක හොයලා තියෙනවා. ඒකට ගන්න වරායවල වල අපි ඒ සම්බන්ධවත් අමාත්‍යාංශයත් එක්ක කතා කරා. ඒක දැන් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද ෆයිබර් ග්ලාස් කියන එක පුච්චන්නත් බෑ විනාශ කරන්නත් බෑ ගිනි තියන්නත් බෑ. ඒකට දැන් අලුත්ම ඔප්ෂන් එක තමයි කුඩු කරලා ඒකට තව බන්ධනක දාලා ගඩොල් හරි ගස්සලා පේමන්ට්ස් එහෙම නැත්නම් වෝකින් පාස් වලට කරන්න දැන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ලේකම්තුමා එකතු කරන්නේ. ඒක අපිට විවිධ ආයතන වලින් විවිධ යෝජනා ආවා මේකට උත්තරයක් දෙන්න කියලා. මොකද වරායන් වල තියෙනවා වසර ගණනාවක් අත්හැරලා දාපු බෝට්ටු. ඒ වගේම රිපෙයාර් කරන බෝට්ටු වලිනුත් විශාල ෆයිබර් ග්ලාස් ප්‍රමාණයක් ඉතුරු වෙනවා අපද්‍රව්‍ය විදියට.
ඒ වගේම ඔබ දැකලා ඇති වෙරළ තීරය දිගේටම ලංකාවේ වටේ ඔය අතරලා දාපු තනි දින බෝට්ටු ඔරු විශාල සංඛ්‍යාවක් තියෙන. ඒතර මේකට අපි විවිධ ආයතනත් එක්ක කතා කළාට නගර සභාවට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවට අර දිරණ කසල අපද්‍රව්‍ය වගේ උත්තරයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ දීවර අමාත්‍යාංශය ක්ලීන් ශ්‍රී ලංකා එකත් එක්ක කතා කරලා මේකට උත්තරයක් විදියට අපේ අමාත්‍යාංශය යටතේ තියෙන සීනෝර ආයතනයෙන් මේකට ව්‍යාපෘතියක් යෝජනා කරලා පහුගිය දවසේ අපි ඒකට අදාළ පිරිනැමීම් ගිවිසුම් පත්‍රය අත්සන් කළා. අපි එතෙන්දී බලාපොරොත්තු වෙනවා බේරුවල දීවර වරාය ආශ්‍රිතව මේ ෆයිබර් ග්ලාස් ප්‍රතිචක්‍රීකරණය කරන්න අදාළ වැඩ කටයුතු ආරම්භ කරන්න මම හිතනවා මාස 6ක් වගේ කාලයක් ඇතුළත අපිට මේක ඒ කියන්නේ ව්‍යාපෘතිය පටන් ගන්න පුළුවන්. අපි ටෙන්ඩර් එක සම්පූර්ණ ඉවර කළා. ඒකේ ඕඩින් එක දුන්නේ. නමුත් මේක දැනට තියෙන ප්‍රමාණෙත් එක්ක මම හිතනවා අපිට වසරක් දෙකක් වගේ කාලයක් යයි ගොඩ ගැහිලා තියෙන සම්පූර්ණ ප්‍රමාණය ඉවර කරගන්න. නමුත් එතෙන් සිට අපිට ඒක හොඳයි. ඒක එක කොටසක් ලේකම්තුමා. දැන් පාරේ බස් දුවනවා කළු දුම් දාගෙන පණ අදිනවා. මොකද කියලා බලපුවම නඩත්තු කරගන්න සල්ලි නැහැ. මාත්‍යව අමාරුවෙන් බස් දුවන්නේ කියලා කියනවා බස් හිමියෝ. බෝට්ටුත් එහෙම තමයි. එතකොට සමහර ඒවා මුහුදෙනේ. එතකොට ලොකු අවදානමක් තියෙනවා. දීවරයෝ කියන කතාවක් තමයි මේවා අපිට නඩත්තු කරගන්න ඕනේ. මේ බෝට්ටුවේම හැමදාම ඉන්න බෑ. අලුත් බෝට්ටුවකට අපි යන්න ඕනේ. අර ඔබතුමාගේ වගේ වෘත්තීය මට්ටමට එන්න දීවරයෝ ආසයි. රජය මේ බෝට්ටු සමස්තයක් කැඩියට දීවරින්ගෙන් නඩත්තු කරලා දෙන වැඩපිළිවෙල මොකක්ද ලේකම්තුමා? නඩත්තු කරලා දෙන වැඩපිළිවෙල කියන්නේ මෙහෙමයි. දැන් අපි එකක්. ඔව් අපි දැන් අපේ තියෙන යාත්‍රා තියෙන්නේ උපරිම තියෙන්නේ අඩි 60ක් වගේ ප්‍රමාණික යාත්‍රා තියෙන්නේ ෆයිබර් ග්ලාස් යාත්‍රා. එතකොට මේ සියලුම යාත්‍රා තියෙන්නේ අයිස් පටවගෙන යන යාත්‍රා. අපි කියන්නේ අපි රෙෆ්‍රිජරේෂන් ෆැසිලිටිස් ඒ කියන්නේ ෆ්‍රෝසන් සුපර් ෆ්‍රෝසන් ඍණ 20 හෝ ඍණ 40 වගේ වට යන්න පුළුවන් යාත්‍රා නැහැ. එතකොට අපි මේ පිළිබඳව ලෝක ආහාර සංවිධානයත් එක්ක නියම ව්‍යාපෘතියක් විදියට දැනට තියෙන යාත්‍රා කොහොමද නවීකරණය කරන්න කියන පයිලට් ප්‍රොජෙක්ට් එකක් කළා. රෙෆ්‍රිජරේෂන් සිස්ටම් එකක් හඳුන්වලා දීලා ට්‍රයල් වර්ෂන් එකක් කළා. ඒ වගේම ඔවුන්ට මුහුදට යනකොට දැනට තියෙන ප්‍රධානම දේ තමයි තියෙන ඒ කියන්නේ වියදම් පැත්තෙන් ගත්තොත් තෙල් වියදම. ඒතකොට ඔබ දැකලා ඇති අර නැව්වල නැවේ ඉස්සරහට පොඩි තියෙනවා ඉස්සරහින් පොඩි උලක් වගේ එකක් තියෙනවා. ඒකත් එක්ක අර දිය රැළේ යනකොට නැවතෙන තෙරපුමත් එක්ක වඩා පහසුවෙන් යන්න පුළුවන්. අපි ඒක ට්‍රයල් එකක් කළා ඒත් ලෝක ආහාර සංවිධානයේත් එක්ක. ඒ වගේම රුවලත් එක්ක අපි ට්‍රයල් කිහිපයක් කරලා තියෙනවා. ඒතකොට අපි ඒ වයි ප්‍රතිඵලයක් විදියට අපි දැක්කා 25% විතර ඉන්ධන ඉතුරුවක් වෙනවා. මේ සියල්ලටම අපි ග්ලෝබල් ක්ලයිමේට් ෆන්ඩ් එකත් එක්ක අපි ප්‍රොපෝසල් එකක් දාලා ඒක මේ අවුරුද්දේ අපිට ලැබීමට නියමිතව තියෙනවා. අපි දැනට තියෙන යාත්‍රා ඒ වගේම අයිස් යන්ත්‍රාගාර සහ අනිත් නිෂ්පාදනයන් සියල්ලටම අපි සහන පොලිය අනුපාතිකයකට ඒව නවීකරණය කරගන්න අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන විශේෂයෙන් බහුදින දීවර යාත්‍රා සඳහා VMS යන්ත්‍රය. ඒ කියන්නේ අපිට VMS කියන්නේ වෙසල් මොනිටරින් සිස්ටම් එක අපිට පුළුවන් ඒ යාත්‍රාව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. එතකොට ඒ VMS යන්ත්‍රය ලබලා දුන්නේ සම්පූර්ණම නොමිලේ. සියලුම බහුදින දීවර යාත්‍රා සඳහා ආශාන වශයෙන් එකක් ලක්ෂ 9.5ක් විතර වෙනවා දැන් බෙලඳ පොලේ මේ යාත්‍රාව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. දැන් තාම මාළු එහෙම කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරිද? මාළු ඉන්න එක හොයාගන්නත් පුළුවන් මේ දවස්වල ඒක පොඩ්ඩක් කර කතා කරනවා. SMS එකකින් ඇත්තටම අදටත් SMS එකකින් ලැබෙනවා. මම මේක ඊයේත් සඳහන් කළා. ඒ කියන්නේ අපි නිකන් හිටියට SMS එක එන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ඔබට SMS එකක් හරි මොකක් හරි එන්න නම් ඒකට ඒක ආරම්භ වෙන්න ඕන ලියාපදිංචි වෙන්න ඕන. මේ තියෙන්නේ නාරායතනෙ මගින් මෙයා ඊයේ දවසට නිකුත් කරපු මාළු ඉන්න තැන් අඳුන ගන්න නිකුත් කරපු නිවේදනය. එතකොට මේක නාරායතන ඇතරම මීට අවුරුදු කීපයකට කලින් ඉඳලම මේ පුරෝකථනයන් කරනවා. මේකෙදි වෙන්නේ ඇත්තරම මේක පැහැදිලි කළොත් ඒ කියන්නේ අපි කවුරු හරි මූදේ බැහැලා එතන ඉඳන් SMS එකක් ගහන්න යන මෙන්න මෙතන මාළුවා ඉන්නවා මෙතෙන්ට එන්න කියලා. මාළුවෙක් ජීවත් වෙන්නේ පරිසරයේ ඒ මාළුවට වඩාත් පහසු තැන. ඒ මාළුවට ආහාර තියෙන්න ඕන, එයාට ගැළපෙන උෂ්ණත්වයක් තියෙන්න ඕන. එතකොට මේ පුරෝකථනයන් ලෝකෙ පුරාම සිද්ධ වෙන්නේ සැටලයිට් දත්ත මගින් ලබා ගන්නවා මුහුදේ තියෙන ප්ලවාංග කොච්චර තියෙනවද, ඒ කියන්නේ ක්ලෝරොෆිල් ප්‍රමාණය කොච්චරද, උෂ්ණත්වය කොච්චරද, දිය රැල්වල ස්වභාවය කොහොමද කියලා. ඒකත් එක්ක පුරෝකථනය කරනවා. අපි කියනවා අර මොඩල් එකක් රන් කරලා බලලා පුරෝකථනය කරනවා. මෙන්න මේ තැන්වල මාළුන් සිටිය හැකි මෙන්න මේ වර්ග කියලා. එතකොට මේක නාරායතනයේ දැන් වසර ගණනාවක් තිස්සේ මේක නිකුත් කරනවා. ඒ වගේම මේක පහුගිය වසරේ
ඩයලොග් ආයතනය මීට පෙර අඳුනලා දීපු ඇප් එකක් තියෙනවා දීවරයන් සඳහා යන සයුරු කියලා ඇප් එකක්. ඒ ඇප් එකත් එක්ක මේක එකතු කරලා මේක ඒක ලියාපදිංචි වෙන සියලුම දීවරයන්ට මේ පුරෝකථනය යනවා. එතකොට දැනට අපිට ඩයලොග් ආයතනය දැනුම් දීලා තියෙනවා එයාලගේ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඇප් එකේ ලියාපදිංචි වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ ප්‍රතිශතයක් හැටියට කොච්චරක් විතරද? අපි ගත්තොතින් ඒ කියන්නේ අපි යාත්‍රා විදියට ගත්තොතින් 150කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් ඉන්නවා. හැබැයි මේක පැහැදිලිව කියලාත් යන්න ඕන මේකේ යම්කිසි ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ නිර්වද්‍යතාවය ඉතා ඉහළ මට්ටමක දැනට නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව වෙලා තියෙන ඔබ දන්නවා දැනට නාරා ආයතනය මේ අදාළ සැටලයිට් දත්ත ගන්නේ අපිට නොමිලේ ලබා දෙන චන්ද්‍රිකා පද්ධතියක් හරහා. එතකොට ඒ නොමිලේ ලබා දෙද්දී යාවත් කාලීනවල මේ දැන් තියෙන අපිට දත්තය අපිට එන්නේ රියල් ටයිම් ඩේටා එකක් නෙමෙයි එන්නේ අපිට එන්නේ දින කිහිපයක පෙර දත්තයක්. එතකොට මේ පුරෝගතනයේ නිර්වද්‍යතාවයේ යම්කිසි අඩුවක් තියෙනවා 60%ක් 70ක්. ඔව් ඒ 60%ක් 70ක ලොකු ප්‍රමාණයක් ඒක දිවරෝ දැනගත්තොත් ඇප් එක පාවිච්චි කරන්නේ. ඔව් ඒක නිසා තමයි අපි මේකෙදී පහුගිය වසරේ අතිකරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා අපිට අයවැය කතාවේදී රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කරලා දුන්නා මේකට අදාළ රියල් ටයිම් දත්ත පද්ධතිය ගන්න සහ මේකට අදාළ අනිකුත් කටයුතු සංවර්ධනය කරගන්න. එතකොට අපිට දීවරය අතරම මේක මේ කියන්නේ මේක පිළිගන්නවා. මොකද අපි එයාලට විශේෂයෙන්ම ලොග් බුක් එකක් දීලා තියෙනවා. අපි ඒ රෙකෝඩින් එක බලනවා එයාලා අපේ කියන පුරෝගතනයත් එක්ක කොච්චර ගිහිල්ලාද කියනවා කියලා. ඒ වගේම දීවරයන්ගෙන් මේකට අදාළ ෆීඩ්බැක් එක අපි හැම අවුරුද්දම ගන්නවා. ඒක නිසා මේකේ නිර්වද්‍යතාවයේ 60%ක් 70ක් වුණත් ඒක අර මුහුදේ කොහෙද මාළු ඉන්නේ කියලා හොයාගෙන යනවට වඩා ඒක යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා. ඒ වගේම ඔය රියල් ටයිම් ඩේටා එක ගත්තත් අපිට 100%ක් මේක සාර්ථක වෙන්නේ නැහැ. අපිට මේ වසර ඉවර වෙන කලින් පුළුවන්. මොකද අපිට මේ අවුරුද්දේ අයවැය කතාවේදී මිලියන් 100ක් හම්බ වෙලා තියෙනවා. අපි දැනටමත් මේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. පහසුකම් සමාන මේ නිරංගාර ඒක අමතකෙන් ඉස්සලා අහන්නේ පහසුකම් තියෙන නියම ව්‍යාපෘති දෙකක් ගැන කිව්වනේ. ඒක මේ රජයෙන් ක්‍රියාත්මක කරපු නියම ව්‍යාපෘතිද? පයිලට් ප්‍රෝග්‍රෑම් දෙක ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ඇතිව පසුගිය අවුරුද්දේ ක්‍රියාත්මක කළා. ඔව් එතකොට ඒක කවද්ද දැන් මේ සාගරේ ක්‍රියාත්මක වෙන්නේ කවද්ද? දැන් නියම ව්‍යාපෘතිනේ. ඔව් ඒකේ දැන් අපිට දීවර ජනතාවට දැන් අපි කිව්වට ඔබ අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේක කරගන්න කිව්වට කරගන්නේ නැහනේ. එතකොට අපි ඒ සඳහා වුන්ට සහන පොලී ණය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒක මේ නොවැම්බර් වගේ වෙනකොට අපිට සම්පූර්ණයෙන්ම ඒකේ ලංකාවේ නිල බැංකුකරු විදියට දැනට තෝරගෙන ඉන්න DFCC බැංකුව ඔවුන් සමග එක්ව මම හිතන්නේ වසර දශක දෙකකට වගේ පස්සේ දීවර ශේෂ්ත්‍රයට එන විශාලම ව්‍යාපෘතිය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 130ක විතර ව්‍යාපෘතියක්. ඒකෙන් ඩොලර් මිලියන 35ක වගේ ව්‍යාපෘතියක් තියෙනවා මේ ශේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා මේ තියෙන කැපිටල් එක ලබා දෙන්න. ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන නිසා නැවත අහන්නේ මේ නොවැම්බර් වෙනකොට ඒක ක්‍රියාත්මක වෙනවා. වෙනවා. බොහොම ස්තුතියි. නිරංග. දැන් ඔබ සඳහන් කරපු අර රෙජිස්ට්‍රේෂන් ලක්ෂයක් විතර තියෙනවා කියලා ඔබ සඳහන් කරා දීවරයෝ කොපමණ ප්‍රමාණයක් ඉන්නවා කියලා ඔබ හඳුනාගෙන තිබෙනවද? දීවර අමාත්‍යාංශයේ සතුව තියෙන දත්ත පද්ධතියට අනුව ඒ කියන්නේ අපිට දීවරයෝ කියන එක අපි කියන්නේ ඍජුව සහ වක්‍රව මේ කර්මාන්තයේ යෙදෙන දීවර ප්‍රජාව විදියට කියලා අපිට මේක කොටස් විදියට බෙදන්න පුළුවන්. අපේ තියෙන දත් අනුව අපි හිතනවා ඍජුව මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා ලක්ෂ 2ක් විතර, වක්‍රව ලක්ෂ 10කට වඩා වැඩි ලක්ෂ 10ක් 20ක් අතර ප්‍රමාණයක් ඉන්නවා කියලා සංඛ්‍යාලයකට මට ඉලක්කම හරියටම මතක නැහැ. මම ඒක සඳහන් කරන්න. ආසන්න වශයෙන් ලක්ෂ 10ක වක්‍ර යැපෙන්නන්ගෙන් ලක්ෂයක් විතර රෙජිස්ටර් වෙලා ඉන්නවා කියන එකයි ඔබේ දත්තේ. මොකද වක්‍රව මේ සම්බන්ධයෙන් ඉන්න උදාහරණයක් විදිහට අපි මේ වක්‍ර රැකියා කියලා අදහස් කරන්නේ මේකේ වැලියු චේන් එකේ විවිධ තැන්වල ඉන්න අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාළු විකුණන, කරවල හදන ඒ අයට මේක රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ගන්න පිරිස ලක්ෂ 2යි ඉන්නේ. ඔව්. දැන් ඔබ දැන් සුළු පන්න දීවරයෝ ඉන්නවා, ජලජීවි වගාව කරන අය ඉන්නවා. මේකට ලියාපදිංචියෙන් දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි ලංකාවේ බහුදින දීවර යාත්‍රා තියෙන 5000ක් වගේ. එතකොට අපි මේකේ ඉන්න දීවර ප්‍රජාව කියලා ගත්තොත් අපි සාමාන්‍යයෙන් බහුදින දීවර යාත්‍රා කරන යාත්‍රාවක ඉන්න 6 දෙනෙක් වගේ. එතකොට අපිට එතෙන්දී කියන්න බෑ ඉලක්කමම සමානයි කියලා. මොකද එතෙන්දී එක්කෙනෙක් ලියාපදිංචි වුණා නම් ඇති මේකෙදී යාත්‍රාව. ඔව් දැන් ඔබ සඳහන් කරන ඔය මිරිදිය මේ කරදිය දීවර කර්මාන්තේ පමණක් නැත රටේ ඉන්න සමස්තය සම්බන්ධයෙන් ඔය ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක්. දැන් අපි දැක්ක ඊයේ නියෝජ්‍ය ඇමතිවරයාගෙනුත් ඔය රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන් යම්කිසි වාදයක් ඇති වුණා. 500ක් විතර තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ කියලා
විපක්ෂයේ නියෝජිතයෙක් සඳහන් කරලා තිබුණා මේ ඒ සම්බන්ධව ඔබ නැවත වරාවක් තහවුරු කරන්න පුළුවන්ද කොහෙන්ද ඒ ලක්ෂය කියන එක රෙජිස්ටර් වුණේ කුමන ක්‍රමවේදයක් යටතේද කියන එක ලේකම්තුමා මේ තියෙන ඩයලොග් ආයතනයේ නිකුත් කළ නිවේදනය මේක ඇත්තටම මේක ඒ කියන්නේ සයිරෝ ඇප් එකේ ඔවුන් සඳහන් කරනවා දැනට ආසන්නව ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඩේ බෝට් ෆිෂර්මන් මේකට ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම ඔවුන් වසරකට සාමාන්‍යයෙන් දැනට නිකුත් කරලා තියෙනවා මිලියන 2.1ක වෙද ඇලර්ට්ස් ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා මේ පද්ධතිය හරහා කියලා. නෑ ලියාපදිංචි වෙන එක හැබැයි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඕනම දෙයකට ලියාපදිංචි වෙන්නේ. භාවිතය කොහොමද? භාවිතය මේකේ ඔවුන් කියන්නේ දැනට මේ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් මේක භාවිතා වෙනවා කියලා ඉවත් වෙලා නැහැ කියලා. මේ ඔවුන් නිකුත් කළ නිවේදනය. සභාපතිතුමා අර ඔබතුමා කලින් ප්‍රශ්නෙට පිළිතුරේ තව මට දැනගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කිව්වම මේකේ කාර්යභාරය කිව්වහම අර සංවර්ධන ව්‍යාපෘති සඳහා යම් ආකාරයක අනුමැතිය ලබා දීමේ කාර්යභාරයක් ඔබතුමාලටයි තියෙන්නේ. මොහොතේ තියෙන කියන්නේ වෙරළ කලාපයට වෙනකම්ම සංවර්ධන ක්‍රියාවලිය සඳහා අනුමැතිය ලබා දෙන්නේ පරිසර ආරක්ෂණ අධිකාරිය. වෙරළ කලාපයේ දෙන්නේ වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව. නමුත් මුහුදේ ව්‍යාපෘති දැනට යෝජනා වෙලා තියෙනවා කැණීම් සම්බන්ධව. ඒ කියන්නේ khනිජ කැණීම් ඒ වගේම තෙල් සහ ගෑස් කැණීම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අනුමැතිය ලබා දෙන්නේ මේ අපේ ආයතනය. ඒ කියන්නේ පරිසර දූෂණය සම්බන්ධයෙන් අනුමැතිය. සමස්තයක් ලෙස අපේ සාගරය ගත්තොත් දැන් දූෂණය අතින් ගත්තොත් ලෝකේ අනෙකුත් සාගරات එක්ක සංසන්දනය කරද්දී කොයි වගේ තැනකද තියෙන්නේ? අපි ටිකක් දූෂණයේ වැඩි පැත්තට බරයි කියලාද කියන්නේ? දූෂණයේ වැඩි පැත්තයි විශේෂයෙන්ම අපේ දූෂණයකින් දර විශේෂයෙන්ම ඉන්දියාවෙන් සීසන් එකට එනවා ට්‍රාන්ස්බෝන්ඩරි ප්ලාස්ටික්ස් කියන එක. ඒ කියන්නේ මැයි ඉඳන් නොවැම්බර් වෙනකන් ඉන්දියාවෙන් විශාල ප්‍රමාණයක් එනවා. අවුරුදු ගණනාවක් එකතු වෙච්ච දේවල් මේ අවුරුද්ද අපි සුද්ධ කරා. ඒක තමයි අපි අහන්නේ අවුරුදු ගණනාවක්. ලෝකේ බැලුවට අපි කොතනද ඉන්නේ කියලා අපි අහන්නේ. එහෙම වර්ගීකරණයක් තියෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය හොඳ නරක මට්ටමනේ ඒකනේ කලින් කරන්න බැරි එකයි. හැබැයි ඔබතුමාට කලින් හිටපු සභාපතිනිය මට මතකයි එක්තරා අවස්ථාවක කිව්වා අපරාධ කියන්න ඕනේ අපි 5 වෙනි තැන ඉන්නවා මේ වෙන කතාවක්. සාගරේ මේ විනාශ වීම සාගරේ නෙමෙයි ඒ 5 වෙනි තැන 4 ඉන්නේ ලෝකේ ප්ලාස්ටික් බැහැර කිරීම සම්බන්ධයෙන්. හැබැයි ඒක වෙලා තියෙන වැරදි දත්ත. ඔතම දන්නවද ඒක? ඒකට හේතුව ඒකතු කරන නෝනා. ඒ කියන්නේ දත්ත ලබා ගත්ත නෝනා ඒක පුද්ගලයෙක් පාවිච්චි කරන ප්ලාස්ටික් ප්‍රමාණය පුද්ගලයෙක්ගේ ග්‍රෑම් 400 කිලෝ 4ක් විතර ගණනය කරලා ඒ ලෝකේ 4 වෙනි තැනට වැටුනේ ඒකයි. එතකොට ඒක නිවැරදි එකක් නෙමෙයි. ඒක ලංකාවෙන් යවලා තිබ්බ නියත්ති කරන්න කියලා. සභාපතිනියක් එහෙම ප්‍රකාශයක් කරපුවා මේක ලොකු වරදක්. නමුත් ඒක ප්‍රකාශ කරපු දෙන්නේ කිව්වේ ඒක මුළු ලෝකෙටම ගිය වාර්තාවක්. ඒ ලෝකේ අපි 4 වෙනි තැනට දාලා තිබුණේ. ඒකට හේතුව ඒක ලෝක වාර්තාවක් තමයි ඒ කිව්ව එක හරි. නමුත් ඒක පදනම් වෙලා තියෙන වැරදි දත්ත උඩ. ඒකේ ලංකාවෙන් හරි කවුරු හරි ලබාගත් කාන්තාව ග්‍රෑම් ගානයි කිලෝ එකයි වරද්දගෙන තිබුණා. දැන් ඔබතුමා මේ දූෂණ පැත්තේ නමුත් අපි නරකම තැනක නෙමෙයි ඉන්නේ. දැන් ඔබතුමා හොඳමත් නෙමෙයි නරකමත් නෙමෙයි. හරි. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරී සභාපතිතුමානේ ඔය වනජීවී පනත කැලේ ඉන්න සත්තුන් සම්බන්ධ තියෙන නීතිය සාගරයේ මත්ස්‍යයන් සම්බන්ධයෙන් කොහොමද බලාත්මක වෙන්නේ? මත්ස්‍යයන් සම්බන්ධ නැහැ. වනජීවී පනතේ පනතින් තියෙන සමුද්‍රයේ තියෙනවනේ සත්තු. ඔව්. ශීරපායින් ඉන්නවා. ආරක්ෂිත සත්තු තව ඉන්නවා. ඒ කියන්නේ ශීරපාන් විතරක් නෙමෙයි ඩොල්ෆින්ස්ලා, එතකොට කැස්බෑව්, සමහර ඉස්ස වර්ග, සමහර මාළු වර්ග වනජීවී පනතෙන් ආරක්ෂා කරලා තියෙනවා. ආරක්ෂා කරලා තියෙනවද නැද්ද? ගොඩයි මුහුදේ කියලා වෙනසක් නැහැ. ඔව්. නීතිය හරි. ප්‍රායෝගිකව ආරක්ෂා වෙනවද නැද්ද? සාමාන්‍ය ආරක්ෂා වෙනවා. තල්මසුන් සම්බන්ධව එහෙම කැස්බෑව සම්බන්ධව මම හිතන්නේ ඔබ දුටුව නම් අර දැන් අපි පහුගිය වතාවේ ඇගීමකුත් කළා. මොකද දැන් අපි දැනුවත් කිරීම වැඩසටහන් කරලා දීවර ප්‍රජාව මේක දැනුවත් වෙලා තියෙනවා. ඔබ දැකලා ඇති ඔවුන් ගිතා වටිනා දැල්ලාම් පන්න කපලා ඩොල්ෆින් කෙනෙක් නිදහස් කරනවා. ඊට පස්සේ ඇමකට අහුවෙච්ච ඩොල්ෆින් කෙනෙක් අතාරින වීඩියෝ එකක් ඔබ දැකලා තිබ්බා. කැස්බෑව නිදහස් කරනවා දැකලා තිබ්බා. මොහු දූරෙක් නිදහස් කරනවා දැකලා තිබ්බා. ඒ කියන්නේ බහුතරයක් දීවර ජනතාව මේ සාගරයට ආදරේ සාගරයත් එක්ක ඉන්නවා. ඔව් දැන් සමහර දේවල් තියෙනවා අපිට නීතියක් නැතත් ඔවුන් විසින් ස්වයංව හදාගත්ත නීති ප්‍රමාණයකිනුත් ඔවුන් මේක ආරක්ෂා කරනවා. ඒක නිසා ඔවුන් හරියට හරි. ඒක සංවේදී කතාවක්. ඒක ඇත්ත. මානුෂීයව එහෙම දෙයක් කරනවා. නමුත් දැන් වනජීවී පනත යටතේ ආරක්ෂක වැටලීම් අත්අඩංගුවට ගැනීම වගේ දේවල් නිරීක්ෂණ කාර්යයන් විමර්ශන කාර්යයන් සිද්ධ කරන්න පුළුවන්. සාගරයේ එහෙම ක්‍රමවේදයක් තියෙනවද සකස් කරලා?
ඒක සමස්ත වශයෙන් ඒක වනජීවි දෙපාර්තමේන්තුවෙන් අහන්න ඕන. ඒක වෙනම සමුද්‍රීය අංශයක් තියෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම මරීන් සම්බන්ධ කෙනෙක්. නමුත් ඔබතුමා මෙහි සභාපතිවරයා. එතකොට ඒක අපේ ආයතනයේ නෙමෙයි. අපි සමුද්‍රීය දූෂණයනේ ඒක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයිති වෙනම අංශයකින් ඒ කාර්ය වැටලීම් ආරක්ෂා කිරීම සහ දැනුවත් කිරීම ඒ අංශයගේ යටතේ වෙනම කරන කොරල්ස්. ඔව්. ඒ වැටලීම් සාගරේ කරනවා වගේ පේනවද ලේකම්තුමා? ඔව් ඒක අර මෙතුමා සඳහන් කළා වගේ ඒක ඒ කියන්නේ මගේ අමාත්‍යාංශ විෂයපතේ තියෙන ආයතනයක් නෙමෙයි. නමුත් මම දන්න ප්‍රමාණයෙන් දැනුවත් ප්‍රමාණයෙන් එහෙම වැටලීම් ප්‍රමාණයක් තියෙනවා. අපිට ඒකේ ඒ කියන්නේ ඒක මේ තියෙන ප්‍රමාණයට ප්‍රමාණවත්ද නැද්ද කියන එකට අපිට වෙනම සාකච්ඡා කරන්න ඕන එක. නමුත් වැටලීම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා විශේෂයෙන්ම නාවික හමුදාවේ සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයත් සහිතව. හොඳයි අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් සම්බන්ධ වෙමු මහජන දිනය සමගින්. විරාමෙන් පසුව ඔබ නැවතත් මහජන දිනය සමගින් එකතු වෙන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ මේ සාගරය ගැන වගේම දීවර කර්මාන්තය ගැන. දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සමගින් වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමා සමන්ත ගුණසේකර මහතා සමගින් අපි අද මහජන දිනයේ කතා බහ කරමින් ඉන්නේ. ලේකම්තුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් තිරසර දීවර කර්මාන්තයක් පිළිබඳව කතා බහට ලක් වෙනකොට ඒ සඳහා ගෙන තිබෙන සහ ගනිමින් තිබෙන පියවර පිළිබඳව පොඩ්ඩක් කතා බහට ලක් කළොත්. ඔව් අපි පහුගිය දවසේ අපේ දීවර ප්‍රතිපත්තිය සකස් කරලා සම්පූර්ණයෙන් අවසන් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන ප්‍රකාශයට පත් කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ ලංකාවේ ඉන්න විශ්වවිද්‍යාලවල ඉන්න උගතුන්, විදේශගතව ඉන්න උගතුන්, පර්යේෂකයන්, ඒ වගේම දීවර ප්‍රජාවේ තියෙන දැනුම මේ සියලුම දෙනා එකතු කරගතපු හදපු ජාතික දීවර ප්‍රතිපත්තියක් සකස් කරලා ඒකේ අපේ පරීක්ෂණ ආයතනවල තත්ත්වය හොඳ මට්ටමක තියෙනවද පොඩ්ඩක් දැනුවත් කරන්න. ඒක කොහොමද මේ දීවර කර්මාන්තය ආශ්‍රිත පරීක්ෂණ කොහොමද තියෙන මට්ටම? පරීක්ෂණ අපි ඒ කියන්නේ ලෝකයේ දියුණු රටවල් එක්ක සාපේක්ෂව බැලුවොතින් ඒක ඒ ප්‍රශස්ත මට්ටමේම නෑ. නමුත් අපිට ලංකාවේ දැනට දීවර අමාත්‍යාංශය යටතේ තියෙන නාරායතනය විශේෂයෙන්ම එතකොට ඔවුන් තමයි ඍජුවම මේ පිළිබඳ පර්යේෂණ කරන්නේ. ඒ වගේම ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල ගණනාවක්. ඒ විශ්වවිද්‍යාල හැම එකේදීම වගේ බොහෝ විශ්වවිද්‍යාලවල තියෙනවා. දැන් අපි රුහුණ විශ්වවිද්‍යාලය ගත්තොතින් වෙනම ෆැකල්ටි එකක් තියෙනවා දීවරට. සාගර විශ්වවිද්‍යාලය තියෙනවා. ඒ වගේම අනිකුත් විශ්වවිද්‍යාලවල ෆිෂරීස් ඩිපාර්ට්මන්ට් තියෙනවා. යාපනය, ඌවවෙල්ලස්ස වගේ විශ්වවිද්‍යාල එකක් තියෙනවා. ඇක්වැටික් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකක්. එතකොට මේ සියලුම ආයතන වලින් පර්යේෂණ කරනවා. එතකොට අපිට අර ඒ කියන්නේ ප්‍රශස්ත කියලා අපි කියන්නේ ඉහළ මට්ටමක නැති වුණාට අපේ රටේ තියෙන ප්‍රමාණයට සාපේක්ෂව අපිට පර්යේෂකයෝ ඉන්නවා. ඒ වගේම ලෝකේ විවිධ ආයතනත් එක්ක සම්බන්ධ වෙමින් ඒකාබද්ධව පර්යේෂණ කරන පර්යේෂණ ව්‍යාපෘති ගණනාවකුත් තියෙනවා. දැන් ලේකම්තුමා මේ අර මෙතුමගෙන් මතුවෙච්ච අවස්ථාවක ඇහුවා බොටම් ට්‍රෝලරින් සම්බන්ධයෙන්. අර දීවරගේ චෝදනාව ඒකම ඒ ප්‍රශ්නෙම ඔබතුමාට ඇහුවොත් දීවරනුත් චෝදනා කරනවා අපේ දැල් ගැන කතා කරන්න ආවට වෙන රටවල් වලින් ඇවිල්ලා මේක පතුලම සුද්ධ කරගෙන යනවා. ඒව ගැන අමාත්‍යාංශයේ පියවර ගන්න නැද්ද? ඒක ගැන මොකද්ද ලේකම්තුමා කියන්නේ? අමාත්‍යාංශයේ පියවර ගන්නවා. එකක් තමයි එතෙන්දී අනිත් පැත්තෙන් පැහැදිලි කරන්න ඕන එක තමයි. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි එක වැරදි වැඩක් නවත්තන්න තව වැරදි වැඩක් මේක සම්පූර්ණ නවත්තලා එන්න මේක නවත්තන්න වගේ කියන තැනකින් අපිට මේක පටන් ගන්න බෑ. මොකද අපි දැන් ඔබ ඔය සඳහන් කරන්නේ ඉන්දියන් බොටම් ට්‍රෝලින් ගැන නම් අපි ක්‍රම දෙකකට ඒ සඳහා කටයුතු කරගෙන යනවා. එකක් තමයි මේ රටවල් දෙකේ දීවර අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා වෙනම ඒකට කමිටි එකක් දාලා වසරින් වසර මේක අපි හැමදාම එකතු වෙලා කතා බහ කරමින් විශේෂයෙන්ම දත්තත් එක්ක ගත්තොතින් දැන් මේක අඩු වෙමින් ගිහින් තියෙනවා. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම අපි කරලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එකතු වෙලා ඒ අනවසර ඇතුල්වීම් නියාමනය කරන්න අත්අඩංගුවට ගැනීම දිගටම සිදු කරමින් පවතිනවා. ඒ කියන්නේ ඒ ක්‍රම දෙකෙන්ම පුළුවන් උපරිමය මේ සඳහා මැදිහත් වෙමින් තියෙනවා සහ මැදිහත් වෙනවා. නමුත් ඒක සම්පූර්ණව නවත්තන්න අපිට බැරි වෙයි. මොකද ලංකාවේ වුණත් අපි මොන නීතිය තිබ්බත් ඔබ දන්නවා. ඒ කියන්නේ පාර යන එක ගැන නීතිය තියෙනවා, පරිසර නීතිය තියෙනවා. අපිට 100% මේ සියල්ලම එකතු වෙන දත්තයක් අපිට දැනට මේ මොහොතේ නැහැ. නමුත් ඒ සඳහා ප්‍රශස්ත උත්සාහයන් ගන්නමින් මැදිහත් වීම කරමින් පවතිනවා. හොඳයි. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ දීවර දැන් ඔබතුමාගේ මේ විෂයත් එක්ක දීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේනේ. මම අර කලිනුත් කිව්වේ ඒකයි සභාපතිතුමත් ඉන්න වෙලාවේ මේ අපි
සාගර සම්පත ගැන කතා කරනකොට සංචාරක ව්‍යාපාරයයි දිහිවර කර්මාන්තයයි තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ ලේකම්තුමා. දැන් ඊට එහා ගිය මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් මේකත් එක්ක අපිට කරන්න පුළුවන්. ලංකාව වගේ 8 ගුණයක්. ලංකාව පුංචි කියලා කවුරු හරි කියනවා ඒක බොරු. ලංකාව වගේ 8 ගුණයක් අපිට සාගරේ තියෙනවා. එතකොට මේ ඒ දෙක ඇරෙන්න ඉදිරි අවුරුදු 100කට 200කට අල්ලලා හිටන විදිහේ මොනවද අලුත් ව්‍යාපෘති රාජ්‍ය හඳුනාගෙන තියෙන්නේ? එකක් තමයි දැන් අපි උදාහරණයක් විදිහට අපි මේක මාලදිවයිනත් එක්ක සංසන්දනය කළොත් අපිට ලංකාව වගේ 8 ගුණයක් මූද තියෙනවා කිව්වට අපේ දැන් මාලදිවයින වගේ නොගැඹුරු මූදක් නැහැ. හැබැයි දැන් මාලදිවයින ගත්තොත් අපේ අර සඳහන් කළ සියලුම පන්න ක්‍රම නැහැ. එයාලා අර පෝල්ඩන් ලයින් කියන එක විතරයි පාවිච්චි කරන්නේ. එයාලා ඒක ලෝකෙත් එයාලා මාකට් කරනවා. මොකද අපි ඔය දැන් පන්න ක්‍රම ගත්තොත් පන්න ක්‍රම කොටස් දෙකකට බෙදනවා. අපි ඇක්ටිව් ෆිෂින් ගියර් සහ පැසිව් ෆිෂින් ගියර් කියලා. ඒ කියන්නේ අපි වරණීයව ඒ කියන්නේ අපි තෝරගන්නවා අපි මෙන්න මේ මාළුව තමයි අල්ලන්නේ කියලා සමහර පන්න ක්‍රම වලින්. ඇත්තටම මේක තමයි සස්ටේනබල් ෆිෂරිස් කියන එකට ඕන වෙන්නේ. එතකොට දැන් අපි ඔබතුමා සඳහන් කරපු එක ලෝකෙම ගත්තොත් මේ මත්ස්‍යයන් ඒ කියන්නේ අපි කැප්චර් ෆිෂරි කියන්නේ මූදට ගිහිල්ලා මාළු අල්ලන එක එන්න බොහෝ රටවල් වල අඩු වෙමින් තියෙනවා සහ ලංකාවෙත් තත්ත්වය මේක එක ලෙවල් එකක තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ලෝකෙම යන ට්‍රෙන්ඩ් එක තමයි ජලජීවී වගාව කියන එකට. ඒතර අපිට මේ පැත්තට යන්න ඕන. ඒ වගේම ප්‍රථම වතාවට මේ සැරේ අපිට ගරු ජනාධිපතිතුමා අයවැයෙන් වෙන් කළා දුන්නා බ්ලූ ඉකොනොමි නීල ආර්ථිකය කියන එකට මිලියන් 100ක් වෙන් කරලා දුන්නා. මොකද ඒක ඇතුලේ බ්ලූ ඉකොනොමි කියන එකේ මේන් පිලර්ස් වල දීවර කියන්නේ එකක් පමණයි. සංචාරක කර්මාන්තය තියෙනවා. ඊට පස්සේ නැවිගේෂන් සහ මැරිටයිම් කියන එක තියෙනවා. පරිසරය තියෙනවා. khනිජ සම්පත් තියෙනවා. මේ කියන්නේ අමාත්‍යාංශ කිහිපයක. ඒ කියන්නේ ලංකාවේ බෙදුවතින් අමාත්‍යාංශ කිහිපයක එකතුවක් එතන තියෙනවා. ඒතකොට නීල හරිත ආර්ථිකය පදනම් කරගෙන අයවැයකුත් ඉදිරිපත් කළා පහුගිය රජයක. ඔව්. එතකොට අපිට ඒක නිසා ඔය ජෛව අජෛව කියන සම්පත් දෙකම මේකේ තියෙන විශේෂයෙන්ම අපිට දැනට අපි untapped resources ඒ කියන්නේ අපි අතතිව නැති resources ගණනාවක් තියෙනවා ජෛව වගේම අජෛවත් තියෙනවා. අපි මොකද සමහර ඔය දේශගුණක විපර්යාස වගේ නිසා දැනට අපේ තියෙන යාත්‍රාවල ප්‍රමාණයත් එක්ක අපිට සමහර මත්ස්‍ය විශේෂ අල්ලගන්නත් බැරි වෙලා තියෙනවා. දැන් අපේ ගිලිච්ච නැව් තියෙනවා. කීයක් විතර තියෙනවා කියලා හඳුනගෙන තියෙනවද? මට එහෙම පුජ්‍යලිකව මට ඒ ගැන දැනුමක් නැහැ. ඒ කියන්නේ ඉලක්කම ගැන. නමුත් අපිට මම දැක්කා පහුගිය කැබිනට් එකේදීත් ඉදිරිපත් වෙලා තියෙනවා. සංඛ්‍යා ලේඛනකුත් නැද්ද ඒ සම්බන්ධව? සංඛ්‍යා ලේඛන තියෙනවා. මම කිව්වා මට මේ වෙලාවේ මගේ අතේ නැහැ ඒක ඉලක්කම මේකයි කියලා. ව්‍යාපෘති ඩයිවින් වලට සංචාරක ව්‍යාපාරයේ ගිලිච්ච නැව් ඇතුලේ යන්න සංචාරකයින්ට හදලා දෙන්න පුළුවන් නම් අන්න ඒ වගේම තමයි අලුත් උත්පාදනයන් නව උත්පාදන කරන්න පුළුවන්. උණ වටුනේ එහෙම ව්‍යාපෘතියක් පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ වගේම අපිත් අපේ තියෙන ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් වලට අපි ඉදිරිපත් කරලා තියෙනවා අන්ඩර් වෝටර් මියුසියම් වලට ඕන කෙනෙකුට ඉන්වෙස්ට් කරන්න එන්න කියලා. ඒක තමයි. එයිද එන ලකුණු පහළ වෙලාද සංචාරකයෝ හරි කැමති? ඔව් බොහෝ වෙලාවට අර සාමාන්‍යයෙන් මේ තියෙන තත්ත්වයන් එක්ක එන්න ඉදිරිපත් වෙලා තියෙන උදාහරණයක් විදිහට අපි පහුගිය දැන් අපි දීවර අමාත්‍යාංශ විදිහට EOI ඒ කියන්නේ එක්ස්ප්‍රස් ඔෆ් ඉන්ටරෙස්ට් අපි කෝල් කරලා තියෙනවා ව්‍යාපෘති දෙකකට අපිට ප්‍රමාණවත් පරිදි ආයෝජකයෝ ඇවිල්ලා ඉන්නවා. ඔබට හිතෙන හැටියට එහෙම ගිලිච්ච නැව් ප්‍රමාණය එහෙම බලලා කරලා වර්ගීකරණය කරලා සංඛ්‍යා ලේඛන අරන් ඉවරද නැත්නම් තාම ඒකට අත ගහලා දින්නේ? මේක සංඛ්‍යා ලේඛන විදියට තියෙනවා. නමුත් සොයාගත්තේ නැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. මොකද ඒවා ඉතිහාසයේ සමහර ඉතිහාසගත කරුණුත් එක්කනේ මේ කියන්නේ. ඒක නිසා සොයාගත්ත ප්‍රමාණයන් තියෙනවා. සංවර්ධනය කරපු ප්‍රමාණයන් තියෙනවා. දැනට යන ප්‍රමාණයක් තියෙනවා. නමුත් මට පුජ්‍යලිකව ඒක ඉලක්කම මතක නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ මාධ්‍යයක් කියනවා නම් ඒක හරි කරුණක් වෙනවනේ ඉලක්කම මතක නැහැ. දැන් අපේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමා මේ දැන් මේ කතා වෙච්ච මාතෘකා අමාත්‍යාංශ ගණනාවක විෂයපතේට බෙදලා තියෙන්නේ. දැන් මෙතුමා සඳහන් කරන්නේ දීවර අමාත්‍යාංශ පැත්තෙන් ඔබතුමාගේ ආයතනය අයිති වෙන්නේ පරිසර අමාත්‍යාංශයට. සංචාරක කර්මාන්තය ගත්තාම වෙනත් අමාත්‍යාංශයක්. නාවික හමුදාව වගේ ඒවත් මුහුදත් එක්ක බැඳලා තිනවා. ඒක ආරක්ෂක අමාත්‍යාංශේ. දැන් ඔබ කොහොම වුණත් මේ කවර ව්‍යාපෘති කවර අමාත්‍යාංශ යටතේ තිබුණත් සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම ඔබතුමාගේ දෙවුර මත තියෙනවා. දැන් මේ සියල්ල එක තැනක එක මේසෙක වගේ සාකච්ඡා වෙන්න ඕන මාතෘකා තියෙනවායයි අපිට හැඟෙනවා මෙතුමාලා දෙන උත්තරත් එක්ක. ඔබතුමා සෑහීමකට පත් වෙනවාද මේ සංචාරක කර්මාන්තය, දීවර කර්මාන්තය, වෙනත් නාවික සහ ආරක්ෂක කටයුතු මේවා එක මේසෙක සිද්ධ වෙලා එක ප්‍රතිපත්ති රාමුවක ගිහිල්ලා අවසාන වශයෙන් ඔබතුමාලාගේ බලාපොරොත්තු වෙන සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම කියන තැනට යොමු වෙලා තියෙනවා. දැනටත් ඇත්තටම ඒක දේ සිද්ධ වෙනවා. දැන් මෙතුමා කිව්වා වගේ දැන් ওই බ්ලූ ග්‍රීන් ඉකොනොමි එක බ්ලූ ඉකොනොමි එක තර කතා කරේ ආයතන ඔක්කොම ගෙනල්ලා තමයි සාකච්ඡා කරන්නේ. එතකොට නමුත් ඊ අදාළ
වගකීම තියෙන්නේ ඒ අදාළ ආයතනට තමයි. දැන් අපි නොස්කොප් කියන එක බලමු. නැවක තෙල් ඉසිරීමක්, ගිනි ගැනීමක් වුණොත් ඒ අදාළ ආයතන එක්ස්පර්ට් පර්ල් එකේදී පොඩ්ඩක් වැරදිලා තියෙනවා. නමුත් අදාළ ආයතන තියෙනවා 20ක්. එතන ඉන්නවා නාවික හමුදාව, වෙරළාරක්ෂක, එතකොට වයිල්ඩ්ලයිෆ් එක, නාරා, කෝස් කන්සර්වේෂන්, පරිසර අධිකාරිය, පොලිසිය ඔය විදිහට ආයතන 20ක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධ කියන වට කීපයකින් එන්නේ වට තුනකින්. එතකොට ඉමීඩියට්ලි කවුද ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්න ඕන එක. දැන් දෙසැම්බර් මාසේ 14 වෙනිදා බටයක් පිපුරුවා. වරායෙන් නොටිකල් නාවික සැතොම 6මාරක් එහා මුහුදේ පොම්ප කරද්දී. එතකොට එතෙන්ති ඉමීඩියට්ලි මුල ආයතන තුන. ඒ කියන්නේ නාවික හමුදාව, වෙරළ ආරක්ෂක, වරාධිකාරිය, ගිනිගුණ හමුදාව සහ මීපා. ඉමීඩියට් ක්‍රියාත්මක කළා. පැය 8ක් ඇතුළත අපි පාලනය කරා. විනාඩි 14කින් වහලා තිබුණා ලීක් එක. නමුත් ඊළඟ දෙවෙනි වටේට අපි ඉන්ෆෝම් කරලා තිබුණා ලෑස්ති වෙලා ඉන්න කියලා. අපිට පාලනය කරන්න බැරි වුණා. දැන් ඩිට්වා එන දවස්වල නැවක් ගිනි ගත්තා හම්බන්තොට එහා මුහුදේ. විශාල අතිවිශාල ඔයිල් ටැංකර් එකක්. 2,66,000ක් මෙට්‍රික් ටන්ස්. අතිවිශාල දැවැන්තේ. ඒක ගිනි ගත්තාම එහෙට මෙහෙට වැනෙනවා, තල්ලු කරන්න විදිහක් නැහැ. එතකොට එතෙන්දී අපි ගන්න ඕන පියව නාවික හමුදාව අපි නිතර අර හුළඟ මේ මොකද්ද දිට්වා කුණාටු යන අතරේදී අපි සාකච්ඡා කළා. ආයතන ඔක්කොමත් එක්ක නිතර තිබුණ දවසකට දෙවරක් Zoom meetings තියලා මේක වුණොත් මොකද කරන්නේ, මේක වුණොත් මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ ආයතන ඔක්කොම සම්බන්ධීකරණය සිද්ධ වෙනවා. මම කියන්නේ එකකට විතරක් නෙමෙයි. දැන් නොස්කොප් කියන ඒක ක්‍රියාවලියක්. ඒ වගේ අපි හිතමු දැන් පරිසර අමාත්‍යාංශයත් එක්ක අපි නිතර කතා කරනවා. දිට්වා එකෙන් පස්සේ පරිසර හානි මොකද්ද වුනේ කියලා ඒ ආයතන ඔක්කොම එක්ක සාකච්ඡා කරා. ගන්න ඕන පියවර මොනවද, හානිය මොකද්ද කියන එකත් කතා කරා. දැන් සභාපතිතුමා ඒක උදාහරණයක් නේ. ඒක උදාහරණයක්. ඒතකොට ඒ වගේ ඒවා ඕන තරම් එක්ස්ප්‍රස් වල අපිට මතකයි එහෙම ඕන තරම් වුණා. සාගරයට වෙච්ච හානියට වන්දි ලබා ගැනීම, එතනින් ඒවට නීති ක්‍රියාත්මක කිරීම වගේ දේවල් වලදී අපේ රටක් හැටියට සමත් වුණාද අසමත් වෙලාද සමස්තයක් හැටියට තියෙන්නේ? සමස්තයක් වශයෙන් ගත ඒක අවුල් වෙලා කියලා මම පෞද්ගලික දකින්නේ. ආයතන ගණනාවක් තියෙද්දි එහෙම වෙන්නේ කොහොමද? සිද්ධියද ඔබ අහන්නේ වෙන එකක්ද? ඒකත් එක්ක වෙන සමස්තයක් හැටියට වෙන හානිය නෙමෙයි. මම ඒකට විතරක් උත්තර දෙන්නම්. අනිත්ව වෙනස්. මොකද එක්ස්පර්ට් පර්ල් එකේදී ඒක පොඩි අවුලක් වෙලා තියෙනවා. මම දකින්නේ ඒක එතන දේශපාලන අතපෙවීම සහ ආරක්ෂක අතපෙවීම වෙනස් ඉඳක අවුල් වුණා කියලා මම දකින්නේ. හරි? ඒක දෙයක් වුණා. ඊට අමතරව තව සිද්ධි ගොඩාක් ඔතන තියෙනවා හුඟක් කතාවල්. ඒක එකක්. ඊළඟට ඊට පස්සේ වෙච්ච දැන් මෑත කරන සිද්ධිය තමයි ගිය අවුරුද්දේ නැව් 3ක් ඉන්දියාවේ ගිනි ගත්තා. හානි අපිට ආවා. එයින් එල්-3 එක තමයි ගොඩාක් ප්ලාස්ටික්ස් මං කිව්ව දැන් අපි පරීක්ෂා කරනවා කියලා එල්-ටික නම් ගාල්ල වෙනකන් විසිරීමක් තියෙනවා. ඒකෙදි අපි ඊටාම ක්‍රමානුකූලව ඒ සමාගමත් එක්ක නැව් සමාගමත් එක්ක සාකච්ඡා කරා, ඉන්ෂුරන්ස් කම්පැනියක් එක්ක බොහොම සුළුද සාකච්ඡා කරා. ඒගොල්ලොත් එක්ක තමයි අපි අර පරීක්ෂණය කරේ පහු දවස්වල. එතකොට දැන් දිගටම මේ සුද්ධ කිරීම, ඒක පරිපාලනය, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය ඔක්කොම කරන්නේ මේ නැව් සමාගමේ. මේ දේශීය සමාගමේ CGM එකේ. එතකොට ඊටාම ක්‍රමානුකූලව සහ පැහැදිලිව කෙරෙනවා අපේ අධීක්ෂණය සහ උපදෙස් අනුව. ඒ වගේම අර ඉන්ෂුරන්ස් කම්පැනි එක දැන් අපි ක්ලේම් එක මේ දවස්වල හදාගෙන යනවා එක්ස්පර්ට් කමිටි එකක් දාලා. ඒගොල්ලෝ කියන්නේ අපි ඉල්ලන ගාණ කියන්නේ අපිට අසාධාරණ ගාණක් ඉල්ලන්න බෑ. ඒ එක්ස්පර්ට්ස්ලා හදන රිපෝට් එක අනුව ඒගොල්ලෝ ගෙවන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒක අවුල් වෙලා නැහැ. කේස් වයිස් කේස් ඇත්තම සිද්ධිය වෙනස් වෙනවා. එක්ස්පර්ට් පර්ල් සිද්ධිය ගැන මම ඇත්තටම කතා කරන්න කැමති නැහැ. තාමත් උසාවි නඩු 4ක් යනවනේ. ඒකින්ද මට කතා කරන්න කැමති නැහැ. ඒක වෙනම සිද්ධියක්. ඒක අවුල් කියලා ඔබ සඳහන් කරන්නේ ඇයි සිංගප්පූරුවේ නඩු පැවරුවා වන්දිය දැන් විශාල ප්‍රමාණයක් මේකෙන් ආර්ථික අර්බුදෙත් එක්ක ඒකටත් ලොකු සහයෝගයක් එන්න පුළුවන් වගේ කතාවකුත් තිබුණා මේ වන්දිය හරියට ගත්තොත්. ඒකට ඇයි මොකක්ද මේ වෙලා තියෙන්නේ අවුල කියලා ඔබ සඳහන් කරා. රුපියල් මිලියන 300ක් විතරයිනේ. ඊට පස්සේ වැහැ කියලා ඒක කොතන දවුල වෙලා තියෙන්නේ ලංකාව පැත්තේ අවුලක්ද? ඒක අධිකරණ තීන්දුවනේ. ඊට පස්සේ ලන්ඩන් වල නඩුවක් යනවා තාම. එතකොට සිංගප්පූරුවේ නඩුවක් පවරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව මගින්. අපේ මීපයකින් පවරපු එකම නඩුව ක්‍රිමිනල් කේස් එක මේ ළඟදී පටන් ගත්තා. ඒක මේ දවස්වල දේශපාලන කරන්න බෑ. දේශපාලන අතපෙවීම පැත්තකින් තිබ්බොත් ආයතනයකට හෝ දෙකකට තුනකට වැරදුන්නේ නැද්ද? ඔය ඒ වන්දි අය කර ගැනීමේ සිද්ධියේදී. වන්දි ඇතරම අය කිරීම දැන් ඔතන ඔය දැන් බිලියන එක ගෙවලා තියෙන්නේ වන්දි අය කිරීම සිද්ධියක් නෙමෙයිනේ. ඒක ඒ නඩුව
පාර්ශ්ව පහකින් ඒ කියන්නේ රයිට්ස් කියන්නේ වෙච්ච හානිය Tamanට ඒ අද දීවර ජනතාවට එතකොට තව ස්වභාවික හානිය වගේ අංශ පහකින් වෙච්ච හානිය Tamanට වෙච්ච හානිය ගැන ඉල්ලුව එකක් මිසක් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියක් නෙමෙයි. එතන ඒ බිලියන් එක නියම කරපු නඩුව. ක්‍රිමිනල් කේස් එක දැනට මේ පායතනෙන් ෆයිල් කරලා තියෙනවා වෙනම එකක් ඒක. ඒක කාරණා වෙනස් එක ඒවායි. ඔබතුමා දැන් අර පරිසරයට සාගරයට සිදුවෙන හානි පිළිබඳව කතා කරපු නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන කාරණාව දැන් ඔබ ආයතනයත් එක්ක කරනවා. ඒකේ මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද්ද මේකේ විද්‍යාත්මක කාරණාව? ඇත්තටම වෙරළක් කියන එක ඊටම සමබරව තියෙන්න ඕන. වෙරළක් කිව්වහම වෙරළට වැලි යන්න ඕන, එන්න ඕන. ඊට පස්සේ වෙරළ ශාක ප්‍රජාවක් තියෙනවා, කඩොලාන තියෙනවා, ඒකම වෙරළ ආශ්‍රිතව ලවණ හැල් තියෙනවා, වැලි කඳු තියෙනවා. මේ හැම එකක්ම තියෙන්න ඕන. ඒ කලාපවල. එතකොට මාදැල්ල අදිනකොට හැමතැනම ලංකාව පුරා මාදැල්ල අදින්නේ නැහැ. ඒ අදින්නේ සමහර තැන්වල විතරයි. සම්ප්‍රදායිකව කාලයක් තිස්සේ ඒ වැලි යම් ආකාරයේ වැලි තියෙන ගල්පර නැති සම්ප්‍රදායික කරන ස්ථාන තිබුණා. එතකොට ඒ තැන් වලින් ඒක බොහොම පහසුවෙන් අදින්න පුළුවන් ක්‍රමානුකූල රිද්මයක් අනුව සිද්ධ වුණා. දැන් අර දැනට පරිසර පද්ධතිය අවුල් වෙන්නේ ඒ තැන් නෙමෙයි හැමතැනම දැන් මොකද යාන්ත්‍රිකව කරනකොට ඕන විදිහට කරන්න පුළුවන් නේ. ඒකෙන් තමයි මේ පරිසර පද්ධතිය අවුල් වෙනවා කියලා මම කියන්නේ. ඔබතුමාට නිරීක්ෂණයක් තියෙනවද චෝදනා එල්ල වුණා විශේෂයෙන්ම ඔය පෝට් සිටි වගේ ව්‍යාපෘති වලට මුහුද ගොඩ කරනකොට වෙරළ ඛාදනයක් වගේ දේවල් රටේ සැලකියුතු කිලෝමීටර ගණනක් තිස්සේ මෙහෙම සිද්ධ වුණා කියන එක ඒ සම්බන්ධයෙන් ඔබතුමාලට නිරීක්ෂණයක් කියවීමක් තියෙනවද ආයතනයක් විදියට? ආයතනයක් හැටියට මම හිතන්නේ ඒ කාලේ නිරීක්ෂණ ඉදිරිපත් වෙලා තිබුණා අපි සහ අනිකුත් නාරායතනින් සහ අදාළ අනිකුත් ආයතන වලින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ කාලේ සාකච්ඡා සහ අධිකරණ ක්‍රියාමාර්ගත් වුණා. නමුත් මේ අවුරුද්දේ අපි දකින්නේ දැන් පෝට් සිටි එක හදලා ඉවරයිනේ. නමුත් මේ අවුරුද්දේ ඒකේ හානියක් වෙලා තියෙනවා කියලා ඔබතුමාලට ඔව් ඒ දවස්වල ඒක වාර්තා වෙලා ඒක මම හිතන්නේ සාකච්ඡා වුණා. ඒවා නඩු මාර්ග වලටත් ගියා. නමුත් දැන් අපිට හැමතිස්සම පෝට් සිටි කියලා කියන්න බෑ. දැන් මොකද මේ අවුරුද්දේ අපි පෝට් සිටි එකෙන් පහළ කිසිම අවුරුද්දක නැති දැන් මගේ ජීවිත කාලේ හැටියට දැකපු නැති කිසිම එකක් වෙනසක් වෙලා තියෙන මේ පාර වෙරළ. ඒ කියන්නේ උදාහරණ ගත්තාම අපි වැල්ලවත්ත ගමු. දැන් වැල්ලවත්තේ අවුරුදු 50-60 පරණ පොල් ගස් මේ පාර පෙරළුණා. අපි ජීවිත කාලේ දැකලා නැහැ. ඊළඟට දැන් බටහිර වෙරළ කලාපේ වෙරළ වාරකම් ඉරුණා. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, අප්‍රේල් වෙනකම් වෙරළ මතුවෙලා, තැම්පත් වෙලා ඊළඟට කැස්බාවෙම බිත්තර දාන්න පටන් ගන්නවා. දැන් මේ අවුරුද්දේ එහෙම උගා පරක්කු වෙලා තමයි වෙරළ හැදුනේ. ඊට පස්සේ වෙරළ හැදුලා කැස්බාව බිත්තර දැම්මට පස්සෙත් ආපහු මුහුද කෑවා. ඒක මෙහෙම නිරීක්ෂණය කරලා නැහැ කවුරුත් අවුරුදු දශක ගානකින් මේ රටේ. ඒක පෝට් සිටිම කියලා කියන්න බෑ. මම හුඟා දුරට අනුමාන කරනවා විද්‍යාඥයෝ දේශගුණ විපර්යාසවල ප්‍රතිඵල හැටියට. ඒක සාමාන්‍ය රටවලට වඩා වෙනස් එකක් මේ අවුරුද්දේ තියෙන්නේ. මුහුද කාදනේ. ඒක පැහැදිලිව තියෙනවා. ඒකට තව බාහිර හේතු තියෙන්න පුළුවන්. නමුත් තාම කවුරුත් අධ්‍යයනයක් කරලා නැහැ. අර පරිශන ඕන තරම් කරනවා කියලා ලේකම්තුමත් කිව්වා. ඒ දැන් ඔබතුමාගේ ඔය කාලය ඇතුළත මේ දැකපු ඒක අසාමාන්‍ය සිදුවීමක්. මේ අවුරුද්දක්ම පරිශන ඒ වගේ දේවල් වලට ආරම්භ කළා. මේක තාම අලුත් එකක්. තාම මේ මාසේ තමයි නිරීක්ෂණය කරේ ඔය විශේෂ සිද්ධියක් විදිහට. ඔව් පර්යේෂණ ගණනාවක් කියන්නේ විශ්වවිද්‍යාල සහ නාරායතනෙත් මේ ගැන පර්යේෂණ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් මේ වගේ එකක් ඒ කියන්නේ ආසන්නව නිරීක්ෂණය වෙච්ච මේ සිද්ධියදී ලඝු කරන්න නෙමෙයි. ඒ කියන්නේ ක්ලයිමේට් චේන්ජ් කියන එකේදී කොහොමද වෙනස් වෙන්නේ? ඒ කියන්නේ පරිසර පද්ධතීන් වෙනස් වෙන්නේ කොහොමද? ඒකට අදාළව ජෛව සංරචක කොහොමද වෙනස් වෙන්නේ? ඒවට කොහොමද ඇක්ෂන් ගන්නෙ? දීවර කර්මාන්තයේ මොන වගේ වෙනස්කම්ද? මාළුගේ හැසිරීම මොන වගේ වෙනස්කම්ද කියන ඒවා ගැන පර්යේෂණ සිද්ධ වෙනවා. ඒ වගේම ලේකම්තුමා මම හිතනවා මේ ක්ලයිමේට් චේන්ජ් කියන එක ඍජුවම මුහුදත් එක්ක සාගරයත් එක්ක සම්බන්ධයි. ජල මට්ටම ඉහළ යන්න පුළුවන් උෂ්ණත්වයත් එක්ක සහ මම හිතන සභාපතිතුමාටත් මේකට පිළිතුරක් දෙන්න පුළුවන්. දූපත් නැති වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ලෝකෙන්. මේ වගේ තර්ජනයක් තියෙනවා. අපිත් දූපතක් අපිට මේකෙන් තියෙන තර්ජනය මොකද්ද? සමස්ත සාගරයේම ගත්තොත්. ක්ලයිමේට් චේන්ජ් කියන එකෙන් ඒ කියන්නේ විවිධ ආකාරයේ බලපෑම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා අපිට ගොඩබිම් ප්‍රමාණය අඩු වෙනවා කියන එක විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපිට තියෙන ඒ කියන්නේ මාළු අල්ල ගන්න පුළුවන් ප්‍රමාණය ජෛව සම්පත් වගේ දේවල් වලටත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපිට ඔය දීවර සහෝදරවරු කියනවා දැන් අපි ඉස්සර බෝට්ටුවක යාලා අර ඔයාලා දැකලා තියෙන අර මරුවැල් පන්නේ කියන එක මීටර් 50ක් වගේ තමයි අපේ බෝට්ටුවක යෑම දාන්නේ.
ඒකේ දැන් මාළුව අහුවෙන්නේ අඩුයි කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ මාළුවා ජීවත් වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ එයාට පහසු පරිසරයේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දැන් එයා ජීවත් වෙන්නේ ඊට වැඩිය පල්ලෙහා පරිසරයක. එතකොට එහෙම ගත්තොතින් ඒ කියන්නේ අපිට ආහාර නිෂ්පාදනයටත් ඒක බලපානවා. ඒ කියන්නේ අර ගොඩබිම හානියට පමණක් විතරක් නෙමෙයි. සියලුම ශේෂ්ත්‍ර වලින් ඒ කියන්නේ උණුසුම ගෝලීය උණුසුම වැඩි වෙනවා. ආහාර නිෂ්පාදනයට සෞඛ්‍යයට ඒ සියල්ලටම බලපාන්න පුළුවන්. ඒ නිසා ඒක රටක් විදිහට අපේ මත්ස්‍ය සම්පත සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙන ලේකම්තුමා ගුණාත්මක භාවයෙන් ඉහළයි කියලා නේ. ඒ ගුණාත්මක භාවයටත් මේක බලපාන්න පුළුවන්ද? අපේ මත්ස්‍ය සම්පත ගුණාත්මක භාවයෙන් ඉහළයි කියන්නේ ලංකාවේ අපිට අයිති ඒ මුහුදු තීරයේ තියෙන මත්ස්‍ය සම්පතේ ගුණාත්මක භාවය පිළිබඳ මොන වගේ වාර්තාවක්ද තියෙන්නේ? මං හිතන්නේ මත්ස්‍ය සම්පතේ එහෙම කියන්නේ අපේ රටේ මත්ස්‍ය සම්පතේ ගුණාත්මක භාවය වෙන රටකට වඩා ඉහළයි හෝ පහළයි කියලා මම දැනුවත්ව නැහැ. නමුත් සමහර විශේෂ තියෙනවා රස පිළිබඳව වෙනසක් තියෙන. උදාහරණයක් විදිහට අපි යුරෝපා මාකට් එක ගත්තොත් ඒගොල්ලන්ගේ වැඩි ඉල්ලීමක් තියෙනවා. ලංකාවේ තියෙන ඉස්සන්ට වැඩි ඉල්ලීමක් තියෙනවා. ඒක මං හිතන්නේ අපේ පසත් එක්ක එන එකක්. ඒතකොට ඒක ගොඩබිම ජල ජීව වගාවත් එක්ක තියෙන සම්බන්ධයක්. නමුත් අපි ගත්තොත් දැන් ඔය අපි අනිත් මාළු වර්ග විශේෂයෙන්ම අපි ටූන පවුලේ මාළු කියලා කියන ඔය බලයෝ කෙලවල්ලෝ පවුලේ මාළු එහෙම නැත්නම් ඔය කොප්පරු සප්පරු මෝරු වගේ මාළු ගත්තොත් එයාලා අපේ රටේ මූදෙන්නේ එයාලා වෙන රටක බිත්තර දාලා අපේ රටවල් හරහා ගමන් කළා වෙන රටක කොහේ හරි මුහුදු තීරයක තමයි එයාලගේ ජීවන චක්‍රය අවසන් වෙන්නේ. ඒක නිසා මම හිතන්නේ ඒක ඒ වගේ මාළුන්ට විශේෂයෙන්ම බලපෑමක් තියෙනවා කියලා අපේ රටේ මූදේ විතරක් නෙමෙයි එයාලා ජීවත් වෙන්නේ. නමුත් සමහර විශේෂයන් තියෙනවා. විශේෂයෙන්ම ඔය ජල ජීව ගාවට යොදා ගන්න වගේ ආසන්න මොහොතේ ඉන්න අයගේ විශේෂයෙන්ම ඒ වගේ වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් ලෝකේ ඉල්ලුමට අනුව සැපෙවුම ඒක වැදගත් වෙනවා. එතකොට ලෝකේ ඉල්ලුම ඔබ ලේකම්වරේ හැටියට හඳුනාගෙන තියෙන්නට ඕනේ ලංකාවේ මාළු මත්ස්‍ය මේ නිෂ්පාදනයේට. ඒ ඉල්ලුමට ගැළපෙන ප්‍රමාණයට ගුණාත්මක භාවයට සුදුසු විදිහට ලබා දීමේ ක්‍රමවේදය අපි තාම ඉන්නේ බොහොම දුප්පත් තැනක නේද ලේකම්තුමා? මෙහෙම අපේ බොහොම දුප්පත් තැනක කියලා කියන්න අමාරුයි. මොකද දැන් අපි මේ අනිත් පැත්තෙන් ගත්තොත් අපි දැන් අඩුම වශයෙන් ලංකාවේ මිලියන් 22ක ජනතාවට එක දවසකට අඩුම ගානේ මාළු ග්‍රෑම් 50ක් කන්න ඕන කියලා ගත්තොත් ඒක නිෂ්පාදනය අපිට ප්‍රමාණවත් නැහැ. දේශීයව. නමුත් අපි අපනයන වෙළඳපොළ ගත්තොත් අපේ රටේ තියෙනවා දැනට යුරෝපා සංගමයේ අනුමත වෙච්ච මත්ස්‍ය පිරිසකසුම් මධ්‍යස්ථාන 40ක්. ඒ කියන්නේ ඒක යුරෝපා සංගමයෙන් හැමදාම ඒ කියන්නේ සෑම වසරකම නිරීක්ෂණය වෙන මත්ස්‍ය පිරිසකසුම් මධ්‍යස්ථාන 40ක් තියෙනවා. ඒ වගේම non European countries වල ලියාපදිංචි මට්ටමේ පිරිසකසුම් මධ්‍යස්ථාන ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා. තින් මාළු කර්මාන්තයේ තියෙන කර්මාන්තශාලා 22ක් විතර තියෙනවා. එතකොට ඒවයි ගුණාත්මක තත්ත්වය ඒ කියන්නේ ලෝකයේ අනිත් ඕනම රටකට තරග කරන්න පුළුවන් මට්ටමකට අපි තාක්ෂණයේ පැත්තෙන්, ගුණාත්මක පැත්තෙන්, පිරිසිදුකම පැත්තෙන් සහ වෙනත් රෙගියුලේෂන්ස් පැත්තෙන් අපි සංසන්දනය කරොත් අපි ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. අපේ ජාතික ආර්ථිකයට සාමාන්‍යයෙන් මේ කර්මාන්තයෙන් කොයි වගේ දායකත්වයක් ලැබෙනවද වාර්ෂිකව ගත්තොත්? අපි 2024 මේක අඩු වෙලා තිබුණා ඩොලර් මිලියන් 285කට වගේ. අපි අවුරුදු ගණනාවකට පස්සේ ගිය අවුරුද්දේ සමත් වෙනවා ඩොලර් මිලියන් 300කට මේක ගේන්න. අපේ ටාගට් එක තියෙන්නේ 2030 වෙද්දි මේක ඩබල් කරන්න. අපේ ලේකම්තුමා මේ ඔබ සඳහන් කරපු කාරණා අතරේ අපි විශ්වාස කරනවා දීවර අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා දීවර ප්‍රජාවගේ සුබ සාධනය සහ මේ මත්ස්‍ය සම්පත සාගර සම්පත තිරසාර විදියට කළමනාකරණය කියන එක. දැන් ඔතනදී අපිට මේ සමාජ යථාර්ථය ගත්තට පස්සේ මේ දීවර ප්‍රජාව කියලා කියන්නේ වෙනත් උපසංස්කෘතික ලක්ෂණ තිබෙන පිරිසක්නේ. විශ්වවිද්‍යාල වලින් ඇවිල්ලා අර කිව්ව වෘත්තීය භාවයටම ආපු පිරිසක් නෙමෙයි. දැන් ඔබතුමාලා ඔය කියන මේ සාකච්ඡාව ඇතුළේ වෙන්න පුළුවන්, නාරායක වෙන්න පුළුවන්, සාගර විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, මෙතුමලාගේ පරීක්ෂණ වෙන්න පුළුවන්. මේවා ටිකක් විෂයානුබද්ධව තියෙන මාතෘකානේ. දැන් මේවැයින් කරන පැහැදිලි කිරීම අර උපසංස්කෘතික ලක්ෂණ ගණනාවක් තිබෙන ප්‍රජාවකට ගෙනියද්දී ඒක ඔබතුමාලට පහසුවෙන් කරගන්න පුළුවන් මට්ටමක තිබෙනවද? එහෙම නැත්නම් ඒවා බාධාවක් වෙලා තියෙනවද? මොකක්ද ඔබේ අත්දැකීම? මෙහෙමයි දැන් සාගර විශ්වවිද්‍යාලය හරි එහෙම නැත්නම් රුහුණු විශ්වවිද්‍යාලයේ ෆිෂරිස් ෆැකල්ටි එකෙන් හරි එන අය කියන්නේ රජයේ රැකියාවන් වලට පමණක් එන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ওই මත්ස්‍ය පිරිසකසුම් මධ්‍යස්ථාන වල ගොඩාක් සේවය කරන්නේ මේ විශ්වවිද්‍යාල වලින් ආපු ළමයි. ඕනෑ මං කියන්නේ පරීක්ෂණ වලින් ඔවුන් කියන මේ විද්‍යාත්මක දත්ත ටික දැන් ඔබතුමාලා කියන මේ පරිසරයට හානියක් වෙනවා කියන එකම ගත්තොත් ඒක කොයිතරම් දුරට තේරුම් කිරීමේ හැකියාව සහ තේරුම් ගැනීම අතර කොතරම් අභියෝගයකට මුහුණ දෙනවා. දැන් මෙහෙම තියෙනවා දැන් අපි හිතමු දැන් ඉස්සර තිබුණ චෝදනාවක් තමයි ඔය මත්ස්‍ය වෙළඳපොළ වල වරායවල වල අර අහක දාන බජ් කැච්
එහෙම නැත්නම් කපන ලේ සහ බොක්කු බඩවැල්. ඒවා දැන් මත්ස්‍ය කෑම හරි ගස්සන තැන් තියෙනවා, පෝරාදන තැන් තියෙනවා. ඒ වගේ කියන්නේ නෙගටිව් නේ පොසිටිව් පැත්තකුත් තියෙනවා. ඒක නිෂ්පාදනය කරලා රට යවන අයත් ඉන්නවා දැන්. ඒ වගේම සමහර විශ්වවිද්‍යාලවල බිහි වෙච්ච ළමයි. ඔව් ඒ වගේම අර උපසංස්කෘතියක් තියෙන දීවර ප්‍රජාවත් එක්ක ගැට ගැහිච්ච උපසංස්කෘතියක් වෙන කල්චර් එකක් ඒ වගේ ටිකක් තියෙනවා. හැබැයි ඔවුන් අපිට වැඩිය මොහොත ගැන හොඳ අවබෝධකින් ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔවුන් ඉතාමත් කැමැත්තෙන් ඉන්න බොහෝ පිරිසක් ඒ කියන්නේ ලෝකේ වෙනස් වෙන නීති පද්ධතීන්, පරිසර පද්ධතීන් ගැන ඒ දැනුවත් කිරීම වලට සවන් දෙන්න, ඒවට එකතු වෙන්න එහෙම බොහොම කැමැත්තෙන් ඉන්න පිරිසක් ඉන්නවා. අලුත් තාක්ෂණයත් එක්කත් ඔවුන් එකතු වෙමින් ඉන්නවා. ඔව් අර සඳහන් කරා මම ඉස්සෙල්ලා දීවර ප්‍රජාවගේ සුබ සාධනයත් ඔබතුමාලගේ අමාත්‍යාංශයට බලපානවා කියන එක. අපි පහුගිය කාලේ නිරීක්ෂණය කරා මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන්න පුළුවන්. දැන් ඔය මතුවෙච්ච දීවරයින්ගේ දැල් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ දීවර ප්‍රජාවට නීතිමය අර්ථයෙන් හරි වෙන්න පුළුවන් අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සම්බන්ධ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීවර ප්‍රජාව විශේෂයෙන් කල්පිටිය පැත්තේ සම්බන්ධ පොඩි පොඩි කසුකුසු උණුසුම් තත්ත්වයන් මතු වුණා. දැන් එවැනි තත්ත්වයක් ගත්තාම ඔවුන්ගේ අපි මේක විවිධ අමාත්‍යාංශවලින් ප්‍රශ්න කළා තියෙනවා, නිවාස අමාත්‍යයෙන් ප්‍රශ්න කළා තියෙනවා. මෙහෙම ඔවුන් අනවසරෙන් හිටියා වුණත් ඔවුන් පාරට ඇදලා දැම්මහම මොකක්ද ඇති වෙන තත්ත්වය වගේ එකක්. මේ සුබ සාධනයේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ඔය දීවර ප්‍රජාව ඔවුන් ජීවත් වෙන නිවාස පැත්තෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මොකක්ද මැදිහත් වීම? මේක ඔවුන්ට අගතියක් වෙන්නත් බෑනේ. ඔවුනුත් මේ රටේ ප්‍රජාවක්, ඔවුන්ගේ ජීවනෝපාය එකපාරට නතර වෙන්න බෑ. අපි කතා කරපු විදිහට නිවාස වලින් අවතැන් වෙන්න බෑ. ඒව කළමනාකරණය කරලා ගෙනියන්න මොකක්ද අමාත්‍යාංශයට තියෙන දිගු කාලීන වැඩපිළිවෙල? ඔව් සුබ සාධනයේ නිවාස කියන එක කොටසක් විතරයි. හැබැයි අපිට දැනට ඔබ ඔය කියන ගැටලුව කියන්නේ ඔවුන්ගේ නිවාස අහිමිවීම කියන එකේදී අපිට එහෙම ඇවිල්ලා නැහැ. මොකද දැන් වෙරළේ ගොඩාක් වෙලාවට තියෙන යාළගේ తాවකාලික වාඩි. ඒවට ලොකු බලපෑමක් එහෙම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපිට මේ දක්වා නිල විදියටත් යොමු වෙලා නැහැ. දීවර ජනතාවගෙනුත් ඇවිල්ලා නැහැ. නමුත් අර සුබ සාධනය ගත්තොතින් දැන් ඔවුන්ට විශ්‍රාම වැටුපක් වගේ එකක් තිබුණේ නැහැ හරි විදියට. එතකොට දැන් අපි පහුගිය දවස්වල කෘෂි රක්ෂණ මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඔවුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදලා දීලා ඔවුන් දැනුවත් කිරීම කළා. ඔවුන් දැන් මේ සඳහා සූදානම් වෙමින් බැඳෙමින් එකතු වෙමින් ඉන්නවා. ඒ වගේම අපි ජනාධිපති අරමුදලත් එක්ක එකතු වෙලා දීවර සහෝදරයෙක් හෝ ඒ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්ගේ මොනවා හරි ජීවිත හානියක් වුණොත් එහෙම නැත්නම් යම්කිසි අර්ධ හානියක් වුණොත් එයාගෙන් යැපෙන පාසල් යන දරුවන්ට ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් වෙන තෙක් දීමනාවක් ගෙවන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒක පටන් අරගෙනත් තියෙනවා. එතකොට ඔය විශ්‍රාම වැටුප රක්ෂණය අපි දැන් බහුදින දීවර යාත්‍රා සහ ඒ මුහුදේ තියෙන සියලුම යාත්‍රාවල රක්ෂණ ක්‍රමය අනිවාර්ය කරලා තියෙනවා. දැනටත් විශේෂයෙන්ම බහුදින දීවර යාත්‍රාවල යාත්‍රාවේ යන අයත් රක්ෂණයක් නැත්නම් ඔවුන්ද මුහුදට යන්න බෑ. එතකොට ඒ වගේ ක්‍රම ගණනාවක් අපි හඳුන්වලා දීලා තියෙනවා ඔවුන්ගේ සුබ සාධනය සඳහා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව උනත් ඔබ ඔය කියන තත්ත්වයක් මත වුණොත් මේ ගිහිල්ලා එක සැරේට කඩලා දාන්නේ නැහැ. මොකද කිසිම රාජ්‍ය ආයතනයක් එහෙම සඩන්ලි එක සැරේ ගිහිල්ලා කඩලා දාලා ඉවත් කරන්නේ නැහැ. ඒක ක්‍රමිකව උන් එක කතා කරලා ඒ සඳහා වෙනත් යෝජනා ක්‍රමයන් හඳුන්වලා දෙමින් තමයි ඉස්සරහට යන්නේ. සමන්ත ගුණසේකර මහත්මයා මේ ඔබතුමා පරිසර ආරක්ෂණ අධිකාරී සමුද්‍රීය පරීක්ෂණ සභාපතිතුමා හැටියට වගකීමෙන් උත්තරයක් දෙන්න සුනාමි ආපදා කියන්නේ හදිස්සි පද්ධතිය ආරක්ෂණ පද්ධතිය මේ වෙලාවේ ඊටාම හොඳ ක්‍රියාකාරී මට්ටමක අපේ රටේ තියෙනවද? ඇත්තටම ඒකට ඇත්තටම පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. මොකද ඒකට මට දන්න විෂයක් නෙමෙයි. නමුත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ළඟ තියෙනවා වෙන පද්ධතියක් එන්නේ. සමුද්‍රයට වෙච්ච හානියක් නැත්නම් තෙල් විසිරීමක් හෝ දූෂණයක් හෝ වෙච්ච හානියක් සම්බන්ධ පරිසර පද්ධතියක් අපිට තියෙනවා. ලේකමතුමා අරකට ආරක්ෂණ පද්ධතියක් අපි ළඟ තියෙනවා ඒකට. මම හිතන්නේ ඒක ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. අර දීවර අමාත්‍යාංශය යටතේ තියෙන නිසා ඔබ මේ මොහොතේ අහද්දී මේ මොහොතේ ක්‍රියාකාරීව තියෙනවද කියන එක ගැන මගේ පෞද්ගලික දැනුවත් වීමක් නෑ. කුළුණු 100 ගාණක් තිබුණා ඒව එකක්වත් ක්‍රියාත්මක නැහැ කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. අපි ඒ ගැන සංවේදී විය යුතු වන්නේ නැද්ද? මොකද සාගරයේ කොයි වෙලාවෙ කැළඹෙයිද අපි දන්නේ නැහැ. නොවේවා. නමුත් එවැනි දෙයක් සිද්ධ වුණොත් අපිට පස්සේ ප්‍රතිචාරවලට ප්‍රතිචාර දැක්වීම තමයි අපේ රටේ හැමදාම සිද්ධ වුනේ. ඇයි මේක කවුද වගකීම අරකද මේකද කියලා ඕන තරම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ඔබ මේ අමාත්‍යාංශයේ ලේකම්වරයා. අපිට හොඳ විශ්වාසයක් සුනාමි කියන වචනයවත් ඇහුවලා තිබුණේ නැහැ. අපි ඉස්සල්ලා සුනාමි එනකොට දැන් එහෙම නැහැ. නමුත් දැන් කසුකුසුවක් තියෙනවා. මෙතුමත් මේ කවුද අපේ නිරංගත් කිව්වා වගේ. මේ පද්ධතිය හරිද හරියට ක්‍රියාත්මකවද ප්‍රශ්නයක් ආවොත් මහජනතාවගේ ජීවිත බේරෙයිද නැද්ද කියන ප්‍රශ්නයක් ජාතික වශයෙන් තියෙනවා අපිට. ඔව් මොකද සුනාමි මොකද පහුගිය දවස්වල මම දැක්කා ওই මාධ්‍ය වාර්තා පළ වුණා සහ වුන් ප්‍රකාශ කරලා තිබ්බා එහෙම ප්‍රශ්නයක් නැහැ සහ වුන් ට්‍රයල් එකකුත් කරලා තිබ්බා. ඒ වගේම දැන් අපි අපේ අමාත්‍යාංශය යටතේ ගත්තොත් අපි තියෙනවා අපි sea level rising ඒ කියන්නේ sea level monitoring stations 5ක් විතර තියෙනවා. අපේ ඒ සියල්ලම අපේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. දැන් තොරතුරු වෙනත් පොදුවේ දීවර ප්‍රජාවගෙන් එළියට ගිහිල්ලා අනිත් අයට සම්ප්‍රේෂණය කිරීමට අදාළ වෙනත් අමාත්‍යාංශ වලට මේ තොරතුරු යනවද ඒ සම්බන්ධීකරණය තියෙනවද? සියලුම අපේ sea level monitoring stations ඔබට ඒ කියන්නේ අදාළ අනිත් ආයතන වලට කොහොමත් මේක සම්බන්ධයි. ඒ වගේම නාරායතනයේ වෙබ් එක හරහා ඔබට ඕනම කෙනෙකුට බලන්න පුළුවන් sea level monitoring කොහොමද තියෙන්නේ කියලා. නෑ දැන් ඒක ප්‍රමාණවත් පිළිතුරක් කියලා මම විශ්වාස කරනවා. මොකද වෙබ් එකේ තියෙනවා. ඒක අපිට අවශ්‍ය වුණොත් මොනවා හරි පරීක්ෂණයකට වගේ තොරතුරු හොයාගෙන යන්න පුළුවන්. නමුත් මේ අනතුරක සේයාවක් මේකෙන් ගන්න පුළුවන් නම් අදාළ අමාත්‍යාංශ වලට ඍජු අවධානාත්මක වෙනසක් ආවොත් ඇත්තටම ඒක අපි ඒ සඳහා අවශ්‍ය ඇක්සස් තියෙනවා. අපදාකලමන කරන මධ්‍යස්ථානට දැන් අපේ දැන් ගත්තොත් BMS පද්ධතිය ගත්තොත් නාවික හමුදාවට පොලිසියට ඔය සියල්ලටම ඒ ඇක්සස් තියෙනවා. මං කිව්වේ අර දැන් කෙනෙකුට පරීක්ෂණ සඳහා පමණක් නෙමෙයි ඕනම කෙනෙකුට ඒ සඳහා ප්‍රවේශ විය හැකි ලබාගත හැකි. නමුත් ඔය වගේ ඒ කියන්නේ විශේෂ අවස්ථාවක් ආවොත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන ආයතන වලට ඍජුව ඒ සඳහා ඇක්සස් දීලා තියෙනවා සහ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ලේකම්තුමා අපි ගොඩක් කතා කරේ මේ මහමුදත් එක්ක තියෙන දීවර කර්මාන්ත ගැන. අපේ රටේ කැපැසිටි එක කොහොමද මිරිදිය දීවර කර්මාන්තය සහ ඒ වෙනුවෙන් තියෙන ව්‍යාපෘති මොනවද? මිරිදිය දීවර කර්මාන්තයේ ඒ කියන්නේ දැනට අපේ මිරිදී දීවර කර්මාන්තයේ ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. අපිට ප්‍රධානව මතකෙට එන්නේ අපි ආහාර සඳහා වැව් වලින් මාළු අල්ලා ගැනීම ජල ජීවි වගා ක්‍රමය තමයි අපිට මතකෙට එන්නේ ප්‍රධානව. නමුත් අපිට තියෙනවා සුරතල් මාළු නිෂ්පාදනය අපේ රටේ සැලකිය යුතු මට්ටමකින් තියෙනවා. විසිතුරු ජලජ පැලෑටි අපනයන සැලකිය යුතු මට්ටමකින් තියෙනවා. ඒ වගේම ඔබ ත්‍රිකුණාමලය වගේ දැක්කුත් මුහුදේ අර ටැංකි වල ජල ජීවි වගාව කරන ව්‍යාපෘති පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඔය මන්නාරමේ ඉඳලා උතුරු නැගෙනහිර ගත්තොත් සීකියුකම්බ මුහුදු කැකිරි වගාව විශේෂ විදේශ විනිමය උපයන මට්ටමක තියෙනවා. ඒ වගේ ජලජීවි වගාව සහ මිරිදිය ශාස්ත්‍රයේ විශාල පිරිසක් යොමු වෙලා ඉන්න සහ සැලකිය යුතු දායකත්වයක් දෙන ශාස්ත්‍රයක තියෙනවා සහ අපිට තවදුරටත් සංවර්ධනය කළ හැකි සහ සංවර්ධනය කළ යුතු ශාස්ත්‍රයක් විදිහට අඳුරගෙන තියෙනවා. අර විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව ඔබතුමා සඳහන් කළා ටිකක් පිරිසක් වැඩිපුර යොමු වෙමින් වෙනවා වගේ දැනෙන්න තිබෙනවා මේ කාලෙදී. ඒකේ අපනයනක් සිද්ධ වෙනවද කොහොමද? ඔව් දැනට සාමාන්‍යයෙන් ආසන්නව ගත්තොත් අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් මිලියන 25ක් වගේ තියෙනවා සුරතල් මසුන් සහ විසිතුරු ජලජ පැලෑටි අපනයන. අර ඔබතුමා සාගර විශ්වවිද්‍යාලය ගැන සඳහන් කරපු නිසා පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න. දැන් කොහොමද අපේ ශිෂ්‍යයන් ගත්තොත් මේ විශ්වවිද්‍යාලයට යොමු වීමට තිබෙන ප්‍රවණතාව සහ මේකේ අධ්‍යයනය කටයුතු සාර්ථකව අවසන් කරාට පස්සේ තිබෙන අනෙකුත් ඔපචුනිටිස් අවස්ථා ගැන පොඩ්ඩක් දැනුවත් කළොත්. විශේෂයෙන්ම දැනට අපේ කර්මාන්ත ශාලා බොහෝමයක ඉන්නේ මේ විශ්වවිද්‍යාලවල උපාධිය ගත්තා. ඒ කියන්නේ යාලා අර ෆීල්ඩ් එකෙන් එළියට ගිහිල්ලා වෙනත් තැන්වල ඉන්නවා බොහොම අඩුයි. ඒ කියන්නේ වැඩි පිරිසක් ඉන්නවා ඔය පිරිසක් සූම් මධ්‍යස්ථානවල සමහර අය ව්‍යාපාරික විදියටම යාලගේ දැනුම යොදාගෙන විශේෂයෙන්ම සුරතල් මාළු ශාස්ත්‍රයේම ඉන්නවා බොහෝ පිරිසක් ඉන්නවා. දැන් ලේකම්තුමා මේ වැඩිපුර මුහුදේ ඉන්න විශේෂ ප්‍රාමාණික අත්දැකීම් තියෙන යුද්ධ යන කාලේ සාගර සම්පත ආරක්ෂා කරගත්තු පිරිස තමයි ශ්‍රී ලංකා නාවික හමුදාව. නාවික හමුදාව දැන් යුද්ධයෙන් පස්සේ වෘත්තීමය වශයෙන් එයාලා පුහුණු වීම කටයුතු ඒ සියල්ලම අඛණ්ඩව කරගෙන යනවා. ඉතා හොඳ විශිෂ්ට නාවික හමුදාවක් අපිට තියෙනවා. දැන් මේ රට දියුණු කරන වැඩපිළිවෙලේදී සාගර සම්පතෙන් ප්‍රයෝජන ගැනීමේදී සංවර්ධන අධීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධය මැදිහත් වීම කොහොමද ඔබතුමාලා මේ බලාපොරොත්තු වෙලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ? ඔව් නාවික හමුදාවේදී ඒ කියන්නේ සම්පූර්ණ විෂය පත්‍ය ගත්තොත් ඔබ ඒක නාවික හමුදාවේ විමසිය යුතු ප්‍රශ්නයක්. නමුත් දැන් දීවර අමාත්‍යාංශයේ විෂයත් එක්ක නාවික හමුදාව ගැට ගැහෙන තැන්වලදී අපි ගත්තොත් අපිට විශේෂයෙන්ම ඔය මුහුදු සම්පත ආරක්ෂා කරගන්න වැටලීම් කරන්න ඒ වගේම කාලයක් තිස්සේ වැඩි කරගෙන යනවනේ මම හරි සම්බන්ධ වෙලා තියෙන සංවර්ධනයේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම දැන් ඔබ ජල ශාස්ත්‍රීය කාර්යාලය ගත්තොත් පනතකින් සම්මත වෙලා දැන් ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු කරන්න නාවික හමුදාව යටතේ ඒ අවශ්‍ය කාර්යාලය පටන් අරගෙන ඒ මිනුම් කටයුතු කරනවා. ඒකෙන් විශේෂයෙන්ම ඔබ දන්නවා ඔය ලංකාව වටේ මුහුදේ ගමන් කරන හැම නැවක්ම
හැම වසරකම අර ඒ අදාළ සිතියම් ටික ගන්න ඕනේ. එතකොට ඒ සිතියම් ටික නිෂ්පාදන කටයුතු නාවික හමුදාව විසින් පටන් අරගෙන තියෙනවා. දැන් ඒක ජාත්‍යන්තර වැඩක් නේ. ඒ කියන්නේ අපි මුහුදු කලාපේ මැනගන්න අයිදුම් පත්‍ර වෙලාවට දාන්න නැතුව පහුගිය ආණ්ඩුවක ලොකු අකරතැබ්බයක් කරගෙන අපිට ඒක ලොකු හානියක් වුණානේ. ඔබ කියන එකයි මේකයි දෙක. ලංකාව ඇතුළත කාරණේ ඔබ කියන්නේ. උදාහරණයක් විදිහට ලංකාවේ වටෙන් යන වෙළඳ නැව් ඒ ලංකාවේ තියෙන හැම සිතියමක්ම ගන්න ඕන, හැම වසරකම අප්ඩේට් එක ගන්න ඕන. ඒ කියන්නේ නාවික ගමනාගමනයට අවශ්‍ය සිතියම්. එතකොට ඒ සිතියම් සැකසීම දැන් නාවික හමුදාව විසින් පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක මට ඉලක්කම මතක නැහැ. නමුත් රටට විශාල ආදායමක් ලබා ගත හැකි තැනකට වුන් සංවර්ධනය වෙලා උන්ගේ පර්යේෂණ කටයුතු පටන් අරගෙන මැනීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. අර කාරණාව මතක් වෙච්ච වෙලාව යහන්නම්කෝ මේ සාගර කලාපය අපේ හරියට මැනගන්න මනින වෙලාවේ අයිදුම් පත්‍ර දාලා නැති ප්‍රශ්නය මේ සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒක අපිට ඒ ලොකු හානියක් අපිට පාඩුවක් සිද්ධ වුණා. දැන් තත්ත්වය මොකද්ද? නෑ අපි හරියට මැනගෙන අපි හරියට අයිදුම් පත්‍ර යොමු කරලා තියෙන. ඔබ කියන්නේ අර ලංකාවේ සී බෙඩ් එකේ ගැන ඔබ අහන්නේ. ඒ කියන්නේ එතෙන්දී ආවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් එක්ක ඔක ආවේ ඕනම රටක් තමන්ගේ රටින් ගලාගෙන යන, ඒ කියන්නේ රොන් මඩ කියලා අපි පැහැදිලි නිකන් කියමුකෝ සාමාන්‍ය ජනතාවට තන ඒ තට්ටුවේ ඝනකම කිලෝමීටර් එකක් වෙන සීමාව ලකුණු කරලා නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ සීමා මායම් සලකුණු කරලා ලබා දෙන්න ඕනේ. එතකොට රටක් විදියට අපි ඒක ලබා දීලා තියෙනවා. එතකොට එතන තියෙන නිර්ණායකය තමයි ඒ සඳහා තවත් රටක් ඔබ්ජෙක්ෂන් එකක් දැම්මොත් ඒ රටවල් දෙක ද්විපාර්ශ්විකව එකතු වෙලා මේක කතා කරගන්න ඕන. එතන තමයි තියෙන්නේ. ඒක නෙමෙයි මම කිව්වේ. මම කියන්නේ මේ ඔබ ලේකම්වරයා හැටියට මේක දැනුවත් ඇති යුද්ධයෙන් පස්සේ අපේ නිශ්චිත මුහුදු කලාපය තෝරලා බේරලා වෙන් කරගන්න වැඩපිළිවෙලට අපි රජයක් හැටියට මැදිහත් වෙච්ච අවස්ථාව අසාර්ථක වුණා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. ඒ කියන්නේ අපි මේ අසුම් වලදී ඇමතිවරු එක්කත් කතා කළා. එයාත් ඒක පිළිගත්තා. දැන් මේ රජයේකට මැදිහත් වෙලා තියෙන විදිහයි අපි අහන්නේ. යුද්ධ ඔබ කියන එක ඒ කියන්නේ මම දැනුවත් නැහැ. ඒ කියන්නේ අපේ මුහුදු කලාපය විශේෂම ඔය අපේ අනන්‍ය ආර්ථික කලාපය නාවික සැතපුම් 200 කියන එක හරිය නිශ්චිතයි. ඒ සීමා මායිම් හරිය පැහැදිලි. ඔය මම පැහැදිලි කරපු දේ තමයි මුහුදු පතුලේ අයිතිය පිළිබඳව එක. එතකොට ඒකේ අපි නිශ්චිත මිනුම් කරලා ඒ සඳහා වන සියලුම දත්ත ටික එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දීලා තියෙනවා. ඔබ වක්කීමෙන් කියන්නේ අපේ මුහුදු කලාපයේ අවශ්‍ය හරි සීමාව දැන් ලකුණු වෙලා අවසන්. ඔව්. අපේ සභාපතිතුමා මේ ජනතා ක්‍රියාකාරීත්වය මේ පරිසරයට විශාල වශයෙන් බලපෑම් එල්ල කරලා තිනවා. අනිකුත් සත්ත්ව ප්‍රජාව ගත්තට පස්සේ මිනිසුන්ගෙන් තමයි මේ පරිසරයට හානි වෙන්නේ. දැන් පරිසරයට සමහරලාට අපි හිතන්නේ නැති පැතිවලින් සමුද්‍රීය පරිසරය විතරක් කේන්ද්‍ර කරලා ගත්තොත් හානි සිද්ධ වෙන්න පුළුවන්. මහජනතාව විදියට මොන වගේ ශේෂ්ඨද අවධානය යොමු කරන්න ඕනේ? අපි දැන් සඳහන් වුණා ප්ලාස්ටික් වගේ දේවල් වලින් හානි වෙනවා කියලා. ඊට අමතරව තව මොනවද අපි සිතා හෝ නොසිතා සිදු කරන මොන වගේ ක්‍රියාකාරකම් නිසාද මේ වෙරළාර්සිත පමණක් නෙවෙයි රටමැද සිටින අය පවා අවධානය යොමු කළ යුතු අපේ පරිසරයට සමුද්‍රීය පරිසරයට හානි වෙන තැන් පිළිබඳව ඔබට නිශ්චිත කරලා සඳහන් කරන්න පුළුවන් මේ වෙලාවට. ඔව් ප්‍රධාන වශයෙන්ම මුහුදට පැමිණෙන ප්ලාස්ටික් අපි කලින් කිව්වා වගේ 90ක් විතර එන්නේ ගොඩබිම ජනිත වෙන ප්ලාස්ටික්. ප්‍රධානම දූෂක ද්‍රව්‍යය ඒ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය. ඊළඟට දෙවෙනියට ප්‍රධාන වශයෙන් රසායනික ද්‍රව්‍ය. සමහර කර්මාන්ත ශාලාවලින් බැහැර කරන්න පුළුවන්. ඒ වගේම හෝටල් ආශ්‍රිතව කුඩා හෝ ලොකු මහ පරිමාණ හෝටල් ආශ්‍රිතව මල අපද්‍රව්‍ය බැහැර කිරීම එච්චර හොඳ මට්ටමට නෑ. සමහර තැන්වල අපි සුද්ධ කරලා කරන්නේ. නමුත් සමහර තැන්වල ඒක කෙරෙන්නේ නෑ. ඒක ලොකු හානියක් වෙනවා සමුද්‍රීය පරිසරය සහ ඉන්න ජීවීන්ට. ඒ වගේම තව දෙයක් තමයි ගොඩනැගිලි. දැන් අපි හිතනවා සමහරු ගොඩනැගිලි කඩලා ඉතුරු ටික දාන තැනට ඉතින් ගිහිලා දානවා මුහුදයිනට. එතන වෙරළාශ්‍රිත තියෙන ශාක ප්‍රජාව කෝස්කන්ස් මේ කියන්නේ වෙරළබඩ ශාක ප්‍රජාව ලංකාවේ තියෙන ශාක පද්ධතිය අතරින් අතිශයින්ම තර්ජනයට ලක්ුණු පරිසර පද්ධතිය. හමුත් ගොඩනෙක් හිතන්නේ අපි හිතනවා සිංහරාජය නැත්තම් හෝටන් ප්ලේන්ස් කන්නිලිය තමයි තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේ අතිශයින්ම තර්ජනයට ලක්ුණු පරිසර පද්ධතිය සහ අඩුම අවධානය යොමු වෙලා තියෙන පරිසර පද්ධතිය තමයි වෙරළබඩ ශාක ප්‍රජාව. ඒක අතිශයින් වැදගත් වෙනවා වෙරළ ඛාදනය මේ මුහුදේ තියෙන වැලි බැලන්ස් එක ශාක සහ සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කරන්න එක වැදගත් වෙනවා. ඉතින් ඕ වගේ දේවල් අපි නොදැනුවත්ව විනාශ කරනවා. අපි තු ගොඩ නැගිල්ලක් හදන්න, හෝටලයක් හදන්න. නමුත් මේ ළඟදී අයදුම්පතක් තිබුණ මේ වාද්දුව පළාතේ මේ සතියේ මම තදින්ම කිව්වා ඒ වෙරළබඩ ශාක ප්‍රජාව තියාගෙන ඒක ඒගොල්ලන්ට මාකට් කරන්න පුළුවන්.
අපි ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි මේ කියලා. දැන් අපි හිතමු ලයිට්. දැන් ගොඩක් දෙනෙක් ලයිට් පාවිච්චි කරනවා. ඒවා රැය ඉන්න සත්තුන්ට මොහොතේ කැස් බෑවට බිත්තර දාන කාලේ මේ කාලේ. නමුත් ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ රටවල් වල මුහුද පැත්තට පාවිච්චි කරන්න පුළුවන් රතු ලයිට් විතරයි. රතු පාට ලයිට් විතරයි මුහුද පැත්තට. එතකොට මේ කැස් බෑවන්ට හානියක් නොවි ඒගොල්ලන්ට බිත්තර දාලා යන්න පුළුවන්. ඊළඟට ඒක මාකට් කරනවා අපි පරිසර හිතකාමී හෝටල් කියලා. එතකොට හොඳ ටූරිස්ට් ඒ කියන්නේ ඉහළ මට්ටමේ ටූරිස්ට් තමයි එන්නේ. මේක අපි යෝජනා කරලා තියෙනවා. දැන් නීතියක් සකස් වෙමින් පවතිනවා. පරිසර අමාත්‍යාංශය යටතේ මේ දවස්වල. ඉතින් ඒ වගේ ජනතාවට කරන්න පුළුවන් දේවල්. දැන් Tamanට ලැබෙන ප්‍රතිලාභයක් තමයි හෝටල් කරුන්ට ඒක මාකට් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් ක්‍රූමීන් එනවා. දැන් ගොඩක් ඔය වෙරළබඩ තියෙනවා හෝටල්. ඒක රැයට ගියාම එතන කෑම කන්න බෑ. මොකද ශලබයෝ මැස්සෝ ඇවිල්ලා. නමුත් රතු ලයිට් පාවිච්චි කරනවා නම් එයාට ඒක නිකන් නොමිලේ ලැබෙනවා ආරක්ෂාව. ඒ වගේ සරල දේවල් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට අපි බැහැර කරන දේවල් තියෙනවා. ශබ්ද දූෂණය දැන් මේ දවස්වල හුඟක් වෙරළ කලාපේ ඔය විශේෂයෙන්ම බස්නාහිර වෙරළ තීරේ යනවා ලංකාව වටේ රැල්ලක් වගේ අති ධ්වනිය පාවිච්චි කරන පාටි රැට. මේකෙන් ටූරිසම් විනාශ වෙන එකක්. මොකද ටූරිස්ට්ලා නෙමෙයි එන්නේ මේවට මේ ගැටවර තරුණ තරුණියෝ එන්නේ මත්ද්‍රව්‍යත් එක්ක යන රැල්ලක් ඒක. ඉතින් ඒවෙන් මේ සංචාරක ව්‍යාපාරේ හානි වෙනවා. පස්තර පද්ධතියත් හානි වෙනවා. ඉතින් ඒ වයිදී බැහැර කරන නොයෙකුත් දේවල් තියෙනවා. ඒ වෙලාවේ ඒක පාලනය කරගන්න මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඒක පාලනය කරන්න අපි සංචාරක අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. මේ ගැන ඉහළ මට්ටමේ මුගක් තැන් වල සාකච්ඡා කරලා තියෙනවා. ඒකම මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? අපි ඔය සඳහන් කර විදිහට පරිසර පද්ධතිය වෙන හානිය පිළිබඳව අපි ඒ පරිසරට අදාළ අනිකුත් ආයතන සමග ඒකාබද්ධව කටයුතු කරමින් තියෙනවා. අධික ශබ්දය ඇති කරන වැඩ කටයුතු සංචාරක ව්‍යාපාරයට බාධාවක් වෙනවා කියපු වැඩි. ඔව් සංචාරක ව්‍යාපාර අධික ශබ්දය නෙමෙයි මම කිව්ව එක පැහැදිලිව තේරුම් ගන්න. ඒක මම කියන අතිධ්වනිය. ඒ කියන්නේ සාමාන්‍ය මියුසික් නෙමෙයි. දැන් ওই හුඟක් මේ දවස්වල ලංකාව වටේ රැල්ලක් විදියට යනවා. නැගෙනහිර වෙරළෙත් යනවා විදේශිකයෝ කරන එක. ඒ රැල්ල යන්නේ අතිධ්වනිය. සාමාන්‍ය මිනිස්සුන්ට අහින්න අහගන්න බැරි සහ සත්තුන්ට අතිශයින් හානිකර ඒ අධික ශබ්දය. 20යි 20 සංගීතය නෙමෙයි. ඔය ඒක හාට ගිය එකක්. ඒක පාලනය කරන්නේ කොහොමද? ඒකට මේක පාලනය කරන්න ඕනේ. ඔව් දැන් වෙන අපි හිතමු සමහර රටවල තියෙන නවීන ක්‍රම. දැන් ඒක අතිධ්වනිය ඕන. ඔය මත්ද්‍රව්‍ය අරගෙන කරන එකට මේ හෙඩ්ෆෝන්ස් දාලා ඒ ඕන කට්ටියට දැන් අපි හිතමු මේ පාටිකට ටිකට් එකක් දෙනකොට එයාට පුළුවන් හෙඩ්ෆෝන් එකක්. එතකොට අර පුද්ගලයාට තවත් හොඳට සද්ද අහගන්න පුළුවන්. ඒ වගේ ක්‍රම වෙන අනුගමනය කරන රටවල් තියෙනවා. අර ඔබ සඳහන් ඒ වගේ යෝජනාවල් අපි කරලා තියෙනවා. මේ තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබ සඳහන් කරා මේ හෝටල් සහ රෙස්ටුරන්ට් වගේ දේවල් හදන එක ඔබ සඳහන් කරේ මේ වෙරළ තීරයේ හදන එක පමණද? වෙරළ තීරේ නෙවෙයි වෙරළේ හදන්නේ මොකක් ඒවා? ඔව් දැන් අපි දකිනවා අද වෙනකොට ඇල මාර්ග දොළ මාර්ග සහ ගංගා වලටත් විශාල මේ දූෂණයක් සිද්ධ වෙලා තිබෙනවා. මේවා අවසාන වශයෙන් එන්නේ මුහුදට. එහි මල අපද්‍රව්‍ය වෙන්න පුළුවන්, වෙනත් රෝහල් අපද්‍රව්‍ය වෙන්න පුළුවන්, කැලි කසල වෙන්න පුළුවන්. ඒවා මේ මුහුදට ඍජුව මුදාහරණයම නෙවෙයි. ඇල මාර්ග වලට දොළ මාර්ග වලට මුදාහරණය වේයි බලපෑමක් සමුද්‍රීය පරිසරයට තියෙනවද? එහෙමනම් ඒවාවම කරගන්න මොනවද? ඔව් ඒවා ඇත්තටම පළාත් පාලන ආයතන එක්ක පහුගිය දවස්වල අපි කීපයක් සාකච්ඡා කරා. ඔය මාර්ග වලට බැහැර කරන අපද්‍රව්‍ය අඩු කරන්න කොළඹ දිස්ත්‍රික්කෙත් කතා කරා මේ දවස්වල අපි වැඩපිළිවෙල කීපයක්ම ඒකම වෙරළ කලාප වඩා හිතකාමී බ්ලූ ෆ්ලැග් බීචස් කියන ඒවා දැන් අපි කරගෙන යනවා. බ්ලූ ෆ්ලැග් බීචස් කියන්නේ නාන්න හොඳ ලෝක පිළිගත් ක්‍රමවේදයක්. එතකොට මේ බ්ලූ ෆ්ලැග් බීචස් කියන තත්ත්වය ආවොත් එතකොට කෙලින්ම ඉස්සරහට සංචාරකයෝ ඒවා බලලා එන්නේ අනාගතයේදී. එතකොට මේ තත්ත්වයේ තියෙන වෙරළක කියන්නේ වෙරළක නම් ඒ තත්ත්ව 33ක් තියෙනවා. මුහුදක් නම් තත්ත්ව 38ක් තියෙනවා. ඒක ළඟා වෙන්න ටිකක් කල් යනවා. දැනටත් අපි උණවටුන ඒ වගේම බෙන්තොට පාසකුඩා අරුගම්බේ සහ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අපි ප්‍රකාශයටපත් කරා තලල්ල. ඒ තත්ත්වය ළඟා වෙන්න තව ටිකක් කල් යනවා. මොකද අවුරුදු 4-5ක් යනවා. මේ තත්ත්වය ලබා ගන්න එක පාට කරන්න බෑ. මොකද හුඟක් දේවල් තියෙනවා සපුරන්න. තොරතුරු ආරක්ෂාව එතකොට මුහුදේ තත්ත්වයේ හුඟක් දේවල් තියෙනවා. ඉතින් මේ තත්ත්වය ලබා ගන්න අපි දැන් අලුතෙන් අපි ගල් කිස්සත් අපි යෝජනා කරලා තියෙනවා ඒ තත්ත්වයට ගේන්න. ඒ වගේ වෙරළට එන දූෂණය එක එක ආයතන වලින් පළාත් පාලන ආයතන කරන ඒවා අඩු වෙන ඒවා අපි ළඟදී සාකච්ඡාවල් කීපයක් කරා. වට කීපයක්ම කරා පළාත් පාලන ආයතනත් එක්ක. මේ ලබන සතියේත් අපි මාතර යනවා. ප්‍රදේශීය ලේකම්තුමත් එක්ක කතා කරගෙන මේ අවසාන වශයෙන් අපේ ලේකම්තුමා දැන් දිහිවර පැත්ත ජලජ සාගරය සම්බන්ධ
ආරක්ෂණ වැඩපිළිවෙලේ පිරිසුදු කිරීම වගේ දේවල් වලට අර ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල මුලින් නම් යම් දේවල් ටිකක් කළා. ඊට පස්සේ මොකොත් හැලවුල්මක් නැහැ කියලා සමහරු කියනවා. නෑ මං හිතන්නේ හැලහොල්මනක් නෑ නෙමෙයි අපිත් එක්ක වැඩපිළිවෙලක් තියෙන. උදාහරණයක් විදිහට අපි පහුගිය සඳුදාත් තමයි අපි ඔය ෆයිබර් ග්ලාස් රීසයික්ලින් එක ක්ලීන් ශ්‍රී ලංකා එකත් එක්ක පටන් ගත්තේ. හැලහොල්මනක් නෑ නෙමෙයි අදාළ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. හරි. එහෙමනම් ඉතින් රෑ 12ට කිට්ටුයි අපි හුඟක් දේවල් කතා කළා. කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳගන්න නේද? ගොවීන්ගේ දිහිවරින්ගේ හිත හොඳ රැකගෙන හොඳ හිත රැකගෙන රජයේ ක්‍රියාමාර්ග රජයත් මේක ගත්තේ මේ රටේ පොදු ආරක්ෂාවට සාගරයේ වෙරළේ මුහුදේ ආරක්ෂාවට. ඒ නිසා දෙගොල්ලම ටිකක් වින් වින් සිටුේෂන් එකකට එන්න පුළුවන් නේද රංගන? මේ නිරංග හරි වටිනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙත් ඉක්මනට විසඳිලා මේක විහිළුවක් නෙවෙයි. සාගර සම්පත දිහිවර සංචාරක හැම දෙයකටම බලපාන අපි වටා තියෙන මුහුදු තීරයෙන් වැදගත් සම්වර්ධනාත්මක පියවර ගණනාවක් ගන්න මේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති වලට හැකියාව ලැබේවා ඔබතුමන්ලාට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොහොම ස්තුතියි අපේ ලේකම්තුමා ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහත්මයා අද මහජන දිනයට පැමිණියාට බොහොම ස්තුතියි ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම අපේ සමන්ත ගුණසේකර මහත්මයා සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරී සභාපතිතුමා බොහොම ස්තුතියි ඔබතුමාට. අපි අවසන් කරමු. ඔව් විජය අපි බොහෝ විට මහජන දිනය දේශපාලඥයින් සමග රජයේ විධායක නියෝජනය කරන සහ ඊට සම්බන්ධිත පිරිස එක්ක වෙනදා ක්‍රියාත්මක කරාට අද රජයේ නිලධාරීන් දෙදෙනෙකු එක්ක කතා බහ කරේ. විශේෂයෙන්ම ආසන්න වශයෙන්ම මතුවලා තියෙන දැන් දින 7ක් විතර තිස්සේ උද්ඝෝෂණයක් තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය අභිමුව. ඒ මාතෘකාවත් ප්‍රධාන තැනක තියාගෙන අද අපේ කතාබහ ක්‍රියාත්මක කරේ දීවර කර්මාන්තය සහ මේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම ප්‍රධාන තැනක තියලා දීවර කර්මාන්තය සමුද්‍රයට පමණක් සීමා වෙන්නෙත් නැහැ. මිරිදිය දීවර කර්මාන්තයකුත් තියෙනවා. මේකේ ආර්ථික විභවය සම්බන්ධනොත් අපි යම් ප්‍රමාණයකට ඔහු කතා කළා කියලා විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අපි ලබන සතියේත් හමුවීමේ බලාපොරොත්තු ඇතිව අපිට සමුගන්න කාලය ඇවිල්ලා තියෙන රංගන. ඔවුනේ රංග එහෙනම් අපි අදට මහජන දිනයෙන් සමුගන්නවා. නැවතත් හමුවන්නේ ලැබෙන බදාදා රාත්‍රියේ 10ටයි. සුබ රාත්‍රියක්.